මේ විශ්වයේ ඉන්න දෙවි දේවතාවෝ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මහා කැමැත්තකින් පසු වෙනවා. මේ මාර්ගඵල අවබෝධ කරගන්න විශාල කැමැත්තක් සහිතව පසු වෙනවා. ඡන්දයකින් පෙළෙනවා. මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතුන්හි වැඩවසන දෙවිවරුන්ට බ්‍රහ්මීන්ට මේ ජම්බුද්වීපේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න එන්න හැකියාව තියෙනවා. ඒක නිසා පින්වතුනි මේ වෙලාවේ ඒ දසදහසක් ලෝක ධාතුවේ ඉන්න සියලුම දෙවියන් බ්‍රහ්මයන් සිහිපත් කළා මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. මේ ස්ථානයට ඇවිදින් මේ වෙලාවේ පටන් තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන් චේතුන ඒ නිවන් මඟ පිළිබඳ විස්තර කතා කෙරෙනවා. මේ නිවන් මඟ පිළිබඳ විස්තර ශ්‍රවණය කරලා ඒ උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ දෙවිවරුන්ට මේ ස්ථානෙට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි තමන්ට ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ අයවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා යම් අවධියක තමන් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ඨ කළා දුන්න වෙන්න පුළුවන්. තමන් ආරක්ෂා කළා දුන්න වෙන්න පුළුවන්. ඒ කුමන ආයුරකින් හෝ තමන්ට පිහිටක් වුණා වූ යම් කිසි ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ අයවත් මේ වෙලාවේ සිහිපත් කරලා කළගුණ සැලකීම කියන එක මහා උතුම් වූ ගුණයක්. ඒ කළගුණ සැලකීම කියන මහා ගුණය පූර්ණේ කරන්න ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ස්ථානයට වඩින්න කියලා ආරාධනා කරන්න. ඔබට මහා ලාභයක් ලැබෙන්න යන්නේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නයි යන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සද්ධර්මයේ දේශනා කරන්නයි යන්නේ. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්ට පැමිණෙන්න සුදුසු අවස්ථාවක් එළඹෙන්නයි යන්නේ. මේ මහාඟු අවස්ථාව තමන් විඳින්නාseම ඒ තමන්ට උදව් උපකාර කළා වූ දෙවියන්ට විඳින්න අවස්ථාව ලබා දෙන එක උදාරතර කටයුත්තක්. ඒක නිසා පින්වතුනි මේ වෙලාවේ ඒ සියලු දෙනාට මේ ස්ථානට වඩින්න කියලා තමන් හිතින් ආරාධනා කරන්න. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට හෙදුනා වූ ඥාතිහිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්වත් මේ වෙලාවේ සිහිපත් කරන්න. ධර්මයට කැමැති උදවිය ජම්මාන්තරගත වෙලා ඉන්නවනම් පින්වතුනි ඔබගේ ආරාධනා ඇසිල්ලකින් මේ ස්ථානයට ඒ අය වඩිනවා. මේ ස්ථානයට ඒ අය එනවා. ඒක නිසා මේ වෙලාවේ අමතක කරන්න එපා. තමන්ගේ අම්මා තාත්තා ජම්මාන්තරගත වෙලා ඉන්නවනම් අම්මා තාත්තත් ඒ වගේම තමන්ගේ ගුරුවරු ජම්මාන්තරගත වෙලා ඉන්නවනම් පින්වතුනි ගුරුවරුන්වත් මේ වෙලාවේ සිහිපත් කරන්න. ඒ ගුරුවරු අතුරු සියලුම ඥාතිහිත මිත්‍රාදීන් මේ වෙලාවේ සිහිපත් කළා මේ ස්ථානයට හැකිනම් එන්න කියලා ආරාධනා කරන්න. හැකිනම් ඉන්න තැනක සිට මේ ස්ථානය දැක බලාගෙන සතුට වෙන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි මේ ආත්මෙ විතරක් නෙමෙයි මේට 91 කල්පයක් ඇතුළත Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච සීලම දෙනාම මේ වෙලාවේ සිහිපත් කරන්න. ඒ අම්මා තාත්තා වෙච්ච මේ සීලම දෙනාම සිහිපත් කළා. ඒ වගේම Tamanට ගුරුවරුකම් කියලා දුන්නේ සීලම දෙනාම මේ වෙලාවේ සිහිපත් කරන්න. කල්ප 91ක් යනකම් ඔබගේ හිත පතුරවලා හරින්න. ඒ කල්ප 91ක් ඇතුළත Tamanට උපකාර කළා වූ සීලම දෙනාව සිහිපත් කළා. යම් කිසි අභාවී ස්ථානවල ඉන්නවනම් හැකිනම් මේ ස්ථානවලට ඇවිදilla මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ක්‍රෝධයකින් පසු වෙනවනම් සද්ධර්මයේ ශ්‍රවණය කළා ක්‍රෝධය නැති කරගන්න. ආදී වශයෙන් හිතාගෙන පින්වතුනි ඒ ආයතත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න හැකිනම්. ඒ වගේම තමයි තමන්ගෙන් අවඩ අසාදාන්ට ලක්ුණා වූ පිරිස් ඉන්නවනම් මේ කල්ප 91 ඇතුළත ඒ කල්ප 91 ඇතුළත ඉන්නා වූ සියලුම පිරිස් වලට හැකිනම් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එදා ඔබ අතින් යම් කිසි අවඩක් අසාධාරණයක් සිද්ධ වුණා. ඒ අවඩ අසාධාරණේ සිද්ධ වුණේ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු කාලෙක. නමුත් අද සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ ඔබට අවබෝධයක් තියෙනවා මේ ලෝකය කියන එක ගැන හොඳ ආකාරවම දැන්. ඉතින් ලෝකයෙන් එතර වෙන්න යන ගමනේදී එදා මගෙන් නුඹලට අවඩ අසාධාරණයක් වුණා නම් අද ඒක මම මේ වන්දි ගෙවීමක් වශයෙන් මම නුඹලට ආරාධනා කරනවා මේ ස්ථානවලට බැල්ම හෙළලා හෝ මේ ස්ථානවලට ඇවිදින්න හෝ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඔය ඉන්න තැන් වලින් මිදිලා යන්න කියලා. එහෙනම් පින්වත්නි මේ තුන් ලෝකේ වෙතන සීලුම දෙනාට මේ මෙතනට එන්න කියලා ආරාධනා කරන්න. හැකි අය ඇවිදිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරයි. මොකද ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන් ඉඳ ගන්න වෙලාවේ පින්වත්නි තුන් ලෝකේ ඉන්න ඕනෙම සත්වයකට මෙතනට එන්න පුළුවන් ආකාරයට මේ දේ විවර කරලා දෙන එකයි ඔබගේ යුතුයකම.
ඔබ ඒක විවර කරලා දුන්නාට පස්සේ පින්වතුනි ඒ අයට ඇවිදලා මේ ස්ථානයේදී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒක නිසා අන්නේ අරමුණ මුදුන්පත් කරගෙන මේ වෙලාවේ මේ ස්ථානයට එන්න කියලා සීල දෙනාට ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, එහෙමනම් මේ සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව පවත්වගෙන යන්න මම හිතනවා සුදුසුම විදිහ තමයි අද ඔබට තියෙන ප්‍රශ්න කතා කරගෙන යන එක. ඒ ප්‍රශ්න කතා කරගෙන යන අතරේ ඔබ මොන ප්‍රශ්නයක් ඇහුවත් ඒ ප්‍රශ්නය තුලින් ඔබට දැනගන්න ඕන ටිකක් කියලා දීලා මේ දහම් සාකච්ඡාවල් පවත්වන්න හේතු වෙන කාරණාවත් මුදුන්පත් කරගන්න ආකාරයට ඔබට ධර්මයක් දේශනා කරන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි, Tamanට දැනගන්න කාරණා බොහෝමයක් ඇති. විවිධාකාර ප්‍රශ්න. ඒක නිසා මේ විවිධාකාර ප්‍රශ්න මේ වෙලාවේ අහලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සකස ගන්න වැඩපිළිවෙලක් කරන්න. මේ ළඟදී හෙවත් මම හිතන්නේ ඊයේ මේ වොඩ්ෆර්ඩ් වල මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අයගේ දරුවන්ට දහම් දේශනයක් පැවැත්වුණා. මේ චන්න මහත්මයාත් ප්‍රධාන කරගෙන. ඉතින් ඒ ධර්ම දේශනාවේ වෙලාවේදී බොහෝම බුද්ධිමත් දරු පිරිසක් එතනට ඇවිල්ලා හිටියේ. ඒ දරුවෝ නගපු ප්‍රශ්න තිබුණා. මම හිතන්නේ ඒ වගේ ප්‍රශ්න අපේ මේ වැඩිහිටි උදවිය මෙච්චර කාලයකට අහලා නැහැ. ඉතින් ඒක නිසා තමයි පින්වතුනි අපි කියන්නේ මේ ධර්මය කියන එක අවබෝධ කරගන්න සුදුසු වයස තමයි නිස්කාරණේ නාස්ති කරගෙන පහු කරන්නේ. විචක්ෂණ සීලීව ලෝකෙ දිහා බලන කාලේ තමයි ඔය අවුරුදු 35-40 වෙනකන් තියෙන්නේ. ඒ 35-40 වුණාට පස්සේ විචක්ෂණ සීලීව නෙමෙයි බලන්නේ තමන් මොනවද දන්නේ ඒක මුදුන්පත් කරගෙන ඉන්න ඔළුවේ. තමන් දන්න දේ ඊට වඩා තව කෙනෙක් දන්නේ නැහැ කියන අර්ථය තුල ඉන්නවා. කවදාක්වත් තව කෙනෙකුට ඇහුම්කන් දෙන්නවත් ඒ වගේම තමන්ගේ තියෙන ගතිපැවතුම් වෙනස් කරගන්නවත් උත්සාහ කරන පිරිස හරි අඩුයි. මම නෑ කියලා කියන්නේ උත්සාහ කරන පිරිස හරි අඩුයි. ඒක නිසා පින්වතුනි ඒ දේවල් හරි වැදගත්. ඒක දරුවෙක් අහපු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නෙට මට මේ වෙලාවේ ලොකු උත්තරයක් දෙන්න බෑ. හේතුව පින්වතුනි කිසිම ආකාරයක මට නම් බුදුදහම කියන එක ඉංග්‍රීසි වලින් කියන්න බෑ. ඒක මගේ දැනුමේ ප්‍රශ්නයක් උත් වෙන්නේ නැති ඉංග්‍රීසි පිළිබඳ. මොකද ෆිලොසොෆි එකක් උගන්වන්න කියන එකට මං හිතන්නේ අප්‍රමාණ ඉංග්‍රීසි දැනුමක් ඕනේ. සහ වචන නම් නැහැ හොයාගන්න. මම එක උදාහරණයක් කියන්න. මම ඇහුවා දරුවනේ ඕගොල්ලෝ උදේ ඉඳලා හවස් වෙනකන් ජීවත් වෙද්දි කරන එක පිනක් කියන්න කියලා. එතකොට මේ පිනට ඉංග්‍රීසියෙන් කියනවා good deed කියලා. ඉතින් කිව්වද good deed එකක් කියන්න කියලා. ඒක දරුවෙක් කිව්වා මං උදේට නැගිටලා ඇඳ අස් කරනවා කියලා. හරියට හරිනේ. ඒක good deed එකක්නේ. හැබැයි ඒක පිනක්ද? ඒ දරුවා කිව්වා හරි. ඇයි ඇහුවේ good deed එකක් ගැනනේ? good deed එකක් තමයි. නමුත් ඒක පිනක්ද? අන්න ඒ වගේ ලොකු වෙනසක් තියෙනවා පින්වතුනි මේ දේවල් වල. ඉතින් ඒක නිසා මට හරි අමාරුයි මේ දේ කරගන්න. ඉතින් මං ඒ වෙලාවේ දෙමාපියන්ට රැස්සලා හිටපුවාට කිව්වා කාලයකට පස්සේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. මේකෙන් කියන්නේ අනිත් අය ප්‍රශ්න අහන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඒක ඔබ දහම් අහන වෙලාවේදී අහන්න කියලා.
ඉතින් පින්වතුනි මේ දරුවන්ගේ මුවින් ඒ වගේ ගැටලු එනවා. ඔබත් විචක්ෂණ සීලීව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. අහන සද්ධර්මය පුළුවන් තරම් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරද්දී තමයි පින්වතුනි ප්‍රශ්න කියන ඒවා එන්නේ. මෙනෙහි කරන්නේ නැතුව කවදාකවත් ප්‍රශ්න එන්නේ නැහැ ඔළුවට. අද මේ අහන බණ ටික මෙතනින්ම අමතක කරලා දාලා ගියොත් මොකද වෙන්නේ? ආයි තව පාරක් ඉතින් කොහෙන් හරි අහනකම් ඒ ටික එච්චරයි. ඒක නිසා පින්වතුනි මේ ධර්මය අහද්දී මේ අහන ධර්මය පොඩ්ඩක් මෙනෙහි කරන්න බලන්න. මේ අහන ධර්මය ඔබ මෙනෙහි කරන වෙලාවදී තමයි ඔබට අවබෝධ වෙන්නේ. අහන්නම් වාලේ ධර්මය අහන්න එපා. හොඳට ධර්මය අහලා මේක මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරන හැම අවස්ථාවකම පින්වතුනි Tamanට මේ ප්‍රඥා වර්ධනය සිද්ධ වෙනවා. ඔබට නිවන් දකින්න මම එක දෙයක් කියන්න. එක වචනයක් ඇති ඔබට නිවන් දකින්න. ලෝකේ ගැන දැනගන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? ඒක දුක්ඛාරේ සත්‍යද? බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. දැන් ඒ දුක්ඛාරේ සත්‍ය දේ කිව්වේ. සමුදයාරේ සත්‍ය දේ කිව්වේ. දුක්ඛ නිරෝධයේ දේ කිව්වේ. නිරෝධගාමිනී පටිපදාව දේ කිව්වේ. කිසි දෙයක් නැහැ. ලෝකයේ පිළිබඳ දැනගැනීමේ දැඩි ආසාවක් නිසා තමයි පින්වතුනි. ලෝකයේ පිළිබඳ විතරක් නෙමෙයි. අපි මේ නැවතත් ඉපදි මේ භව ගමන යන්න ප්‍රධාන හේතුවක් තමයි දැනගැනීමේ කැමැත්ත. දැනගන්න පුදුම ආසාවක් අපිට තියෙනවා. මම මේකෙන් කියන්නේ ප්‍රශ්න අහන්න එපා කියලා එහෙම නෙමෙයි. එකක්වත් වැරදියට එහෙම අල්ලගන්න එපා. ප්‍රශ්න අහන්න Tamanට තියෙන ඔක්කොම අහන්න. මම ඒකයි කිව්වේ. මගුල් ගයක් ගැන ඇහුවත් කමක් නැහැ. මං ඉවර කරන්නම් මට ඕනේ දෙයි. මොකද පින්වතුනි මට ඕනේ ඔබ සෝවාන් වෙනවා දකින්න. මට ඕනේ නැහැ ඔබ ධර්මදරයෙක් වෙනවා දකින්න. මොකද මටත් එහෙම වෙන්න උවමනාවක් නැති නිසා. මට ඕනේ ඔබගේ සෝතාපන්න ඵලය. මට ඕනේ ඔබ අනාගාමී වෙනවා දකින්න. මේ පුංචි එක කාරණාවක් කියන්න පුළුවන් පින්වතුනි හිතන කෙනෙකුට නිවන් දකින්න. ලොකුවට දහම් දැන ගැනීමේ ආසාවක් අවශ්‍යතාවයක් නැහැ. ඔය දැන ගැනීමේ ආසාව කියන එක නිසා තමයි සසරේ සැරිසරන්නේ. නිකන් හිතලා බලන්න දැනගන්න මොනතරම් ආසාවක් තියෙනවද කියලා අපිට. දැනගන්න යමක්. ඒ කියන්නේ දැනුම වැඩි කරගන්න විතරක් නෙමෙයි. දැනගන්න. දැන් මෙතනට කවුරු හරි ඇවිල්ලා මෙතුමට රහසින් මොකක් හරි කියලා යනවා. ඔබ හිතනවද මෙතන ඉන්න කවුරුත් බනහයි කියලා? බන ඇහෙයි. හැබැයි අහන්නේ. හැමෝගේ මොළුව වල වැඩ කරන්නේ මොකද්ද? මොකද්ද ඒ කිව්වේ? බන ඉවර වෙනකම් බලන් ඉන්නවා කියපු දේ දැනගන්න. ඊට පස්සේ අහනවා මොකද්ද ඒ කිව්වේ? මෙතුමා කිව්වත් එහෙම නෑ ඒක කියන්නේ. අනේ එහෙම ගන්නේ කියන් අනේ එහෙම කරන්න එපා. එහෙම නැත්තම් කියනවා bad manners. ජරා ගතියක් හැමෝම ඉන්න තැන එක්කෙනෙකුට රහසක් කියලා ගියා. ඇයි ඒක ජරා ගතියක් උනේ? හැමෝටම තියෙනවා පින්වතුනි දැනගැනීමේ ආසාව. ඔබ මරණ මංචකේ හිටියත් මේ මැරෙන්න ඔන්න මෙන්න හුස්ම අදිද්දි හිටියත් කවුරු හරි කකුලේ හැපුණොත් ඔබට දැඩි ආයාසයක් එනවා මොකටද? දෙයක් දැනගන්න. මොකද්ද? කවුද හැපුණේ කියලා. ඔන්න ඔය නිසා පින්වතුනි ඔබට නිවන් දකින්න බැරි. ඔන්න ඕක නිසා තමයි භවයේ සැරිසරන්නේ. ඕක නිසා තමයි විද්‍යාවේ දියුණුව ඇති වෙන්නේ. සයන්ස් වල දියුණුව. ඇයි? සත්වයාට ලොකු උමනාවක් තියෙනවා මොකද්ද? හොයන්න දෙයක්. හැම කෙනාගේම ඔය හෙවීම කියන එක තියෙනවා. හැම කෙනාම පස්ස හැරි බලනවා. තථාගතයන් වහන්සේ පස්ස හැරෙන්නේ නැන්නේ. ඇයි? දෙපාරක් බලන්න තරම් වටින වස්තුවක් උන්වහන්සේට මේ ලෝකේ නැති නිසා. අපිට නම් එහෙම නැහැ. අපිට පුළුවන් දෙපාර නෙමෙයි 10 පාරක් හරි කමන්නේ බලන්න. නමුත් උන්වහන්සේලාට එහෙම බලන්න දෙයක් මේ ලෝකේ නැහැ පින්වතුනි. සද්දයක් ඇහුනොත් ඒ සද්දය දෙපාරක් අහන්න අවශ්‍යතාවයක් උන්වහන්සේලාට තියෙනවද? එහෙම එකක් නැහැ. කාරණාවක් කවුරු හරි කියනවා ඉතින් ඒක ඇහුන්නේ නැත්නම් මට ඇහුන්නේ නැහැ කියලා අහන එක වෙන දෙයක්. නමුත් අපි එකපාරක් පස්ස හැරිලා බලන්නේ ඇයි? අපේ හිතට කරුණු දෙකක් එන්න පුළුවන්. එකක් තමයි අර බලපු රූපේ හරි ලස්සනයි නැවත දකින්න තියෙනවා නම් කියන ආසාව. අනිත් එක තමයි ඒ මොකද්ද කියලා දැනගැනීමේ තියෙන ආසාව. ඔය දැනගැනීමේ තියෙන ආසාව හරි භයානකයි. මම මේ කියන්නේ ධර්මයේ දැනගන්න තියෙන ආසාව එහෙම නෙමෙයි. ඉතින් ඒවා තියෙන හරි ශ්‍රේෂ්ඨ තැන්වලනේ. ඒවා තිබ්බට කමක් නැහැ. මං කියන්නේ මේ ඊට වඩා පල්ලෙහා තියෙන ඒවා ගැන. දැනගන්න කියන ආසාව හරිම ලොකුයි.
මේ ලෝකේ ඉන්න හැම සත්ත්වෙකුටම. බල්ලෙකුට පොල්ලෙල්ලකින් ගහන්නකෝ. එතනින් එහාට ඌ කිසි දෙයක් කරයිද? ඌ බලනවා මොකද්ද? ඌ බලන්නේ මොකද්ද හැමතිස්සෙම? දැන් කොහෙන්ද මේක ආවේ? මොකද්ද මේ? දැනගැනීමේ තියෙන ලොකු ආසාවක්. ඔය දැනගැනීමේ ආසාව මහ විශාලට තියෙන කල් පින්වතුනි කවදාක්වත් Tamanට ධානයක් වඩන්න බෑ. ඇයි ඒ? ධානයක් වඩනවා කියන්නේ පින්වතුනි Tamanගේ හිත එක දෙයකට අරමුණකට අරන් ගිහිල්ලා. එක දෙයකට හිත අරමුණක් ගන්න විදිහක් නෑ. හේතුව මොකද? එක දෙයකට හිත අරමුණු කරගන්න විදිහක් නෑ. ඒක හේතුවක් නිසා මොකද? දැනගැනීමේ තියෙන දැඩි ආසාව. Taman ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඔන්න Tamanට දැනෙනවා මොකද්ද? ඇහෙනවා මොකක් හරි සද්දයක්. ඒ සද්දය ඇහිච්ච ගමන් දැන් ඇස් දෙක පියාගෙන ඉන්න එකේ කරදරේ කියලා හිතෙනවා. මොකද්ද? මොකද්ද ඒ සද්ද කියලා දැනගන්න දැඩි ආසාවක් එනවා. කවුරු හරි කතා කරනවා ඇහෙනවා. ඒ කතා කරන්නේ කතා කරන දේ මොකද්ද කියලා දැනගන්න ආසාවක් එනවා. එනවද නැද්ද? මිනිස්සු ඇවිල්ලා කියන්නේ පින්වතුනි අනේ භාවනා කරනවා හරි අමාරුනේ හිත එක තැනකට ගන්න කියලා. ඔන්න හේතුව. දැනගැනීමට තියෙන දැඩි ආසාව. කවුරු හරි දෙන්නෙක් කතා කරලා හිටියොත් එහෙම කතා කරන්නේ මොකද්ද කියලා දැනගන්න දැඩි ආසාවක් ඇවිල්ලා මොකද කරන්නේ? අර මෙච්චර වෙලා හිත තියාගෙන හිටපු තැනින් වෙනස් කරලා අතන්ට හිත යවලා බලනවා. පින්වතුනි එතනට හිත යවුවේ නැත්තම් හිත හේවත්. එතන අරමුණු කලේ නැත්තම් කවදාකවත් ඔබට තව කෙනෙක් කියන ඒවා තේරුම් ගන්න බෑ. ඔබ මේ දහම් අහගෙන ඉඳද්දි ඔබට මේ ඇහැ කොනෙන් පේන්නේ නැද්ද මේ වටේ පිටේ තියෙන දේවල්? ඇහැ කොනෙන් වටේ පිටේ තියෙන දේවල් පේනකොට ඔබ මනස අරමුණු කරලා තියෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නම් මේ වෙලාවේ ඔබගේ කනයි මේ ශබ්දයයි මේ සෝත විඥානයයි කියන තුන එකතු වෙලා තමයි මේ වෙලාවේ පවතින්නේ. බිඳි යනවා. කනයි ශබ්දයයි සෝත විඥානය ඇති වෙනවා. කනයි ශබ්දයයි සෝත විඥානය ඇති වෙනවා. හැබැයි ওই වෙලාවට චක්කු විඥානය බහින්නේ නැහැ ඇවිල්ලා. ඒක නිසා තමයි ඔබට මේ වටේ පිටේ තියෙන වස්තුන් ගැන එච්චර සැලකිල්ලක් නැත්තේ. ඔබ හිතන්න ඔබ එක අර මොකක් හරි දෙයක් ගැන බරට කල්පනා කරනවා. ඇස් දෙක අරගෙන ඉන්නේ. නමුත් කවුරු රයිලා මෙහෙම කළා ඔය දැන් ඔය පුරුදු වෙලා තියෙන නේද? කවුරු හරි බර කල්පනාවක් ඉඳලා මෙහෙම කරන්නේ. ඉස්සරහින් අත නේද? හැබැයි මෙහෙම කළාට ඇත්තටම ඔබ කල්පනාවකින් නම් ඉන්නේ ඔබට මේක පේන්නේ නැහැ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි? ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුනේ එකතුවෙන් තමයි ඔය කියන ස්පර්ශය එන්නේ කියලා. ඔබ යමක් හිත ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔබගේ ඒ වෙලාවේ වැඩ කරන්නේ මොකද්ද? මනෝ විඥානයයි ඔබත් එක්ක ඒ වෙලාවේ වැඩ කරන්නේ. ඒ මනෝ විඥානයේ පහළ වෙච්ච තැනක කවදා ඒ මොහොතේම ඒ කියන මොහොතේට කවදාකවත් චක්කු විඥානය කියන එක පහළ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔබ හිත ඉන්න වෙලාවට ඔබගේ වටේ තිබිච්ච මොනවද කියලා ඔබට දැනෙන්නේ නැත්තේ. අන්න එහෙනම් පින්වතුනි යම් කිසි පුද්ගලයෙක් සමාධිගත වුණාට පස්සේ සමාධියකට ගියාට පස්සේ ධානයකට ගියාට පස්සේ වටේට හෙන ගැහුවක් දැනෙන්නේ නැහැ. නමුත් අද වෙලා තියෙන ප්‍රශ්නේ තමයි භාවනාවකට හිත නැඹුරු කරගන්න විදිහක් නැහැ. හේතුව තමයි භාවනාවට ඉඳගත්ත වෙලාවෙ ඉඳලා ඇස් දෙක පියාගත්තොත් එහෙම එක ලොකු ප්‍රශ්නයක්. මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සුන්ට මොකද්ද? ඇස් දෙක පියාගන්න එක. ඇයි ඇස් දෙක පියාගන්න එක ලොකු ප්‍රශ්නේ? මේ ඇහෙන් රූප දකින්න තරම් ආස තව දෙයක් තියෙනවද? මිනිස්සේ කොච්චර සද්ද ඇහුණත් ඒ සද්ද කවුද කලේ කියලා අහගන්න බලා ගන්න ඕනකම තියෙනව නේද? ඔබ හිතලා බලන්න මම මේ ඔබ ගැන කතා කරන්නේ. නිවන් දකින්න බුදුහාමුදුරුවෝ අනිත් එක මේකත් ඔබට කියන්න ඕනේ. ඔබ අහලා තියෙනව නේද? බුදුහාමුදුරුවෝ ලෝකේ කියන එක හරි චූටි කළා. ලෝකේ කියන එක ගොඩාක් චූටි කළා බුදුහාමුදුරුවෝ. ලෝකේ කියන එක චූටි කළා කිව්වා තමන්ගේ ශරීරය ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කියලා. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ? මෙහෙමත් කිව්වා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. තමන්ගේ ශරීරය ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කියලා ඊට පස්සේ කිව්වා මේ ලෝකේ පවතින දුක මත කියලා. ඇයි ඔය දෙක කියන්න හේතුව? මම උදාහරණයක් ගන්නම්. මම එන ගමන් මේ ආපු මහත්මයෙක් එක මම මේ කතා කරගත්ත ආවා. බ්‍රහස්පති ග්‍රහය ඇතුලේ ජීවීන් ඉන්නවා කියලා හිතමුකෝ. ඔය බ්‍රහස්පති ග්‍රහය ඇතුලේ ඉන්න ජීවීන් ඉන්නව අතපය හතරම නැහැ. ඇඟ කුණු වෙලා පණුව හැලෙනවා. මහා වේදනාවක ඉන්නේ. හැබැයි ඔබ දන්නේ මේක. දැන් ඔබට දුකයිද? ඔබ දන්නේ එහෙම එකක්. ඔබ අහලවත් නැහැ බ්‍රහස්පති ග්‍රහයගේ ඇතුලේ ජීවින් ඉන්නවා කියලා අහලවත් නැහැ. ඔබට දුකද? නැහැ. ඔබගේ ඇස් දෙකට පේනවා පණුව හැලි යන්නද හිඟන්නේ එක්ක. දැන් ඔබට දුකද? දුකයි. එහෙනම් බුදුහාමුදුරුවෝ ඔය කියපු ලෝකය තියෙනව කොතනද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඔන්න ඔය ටික එකතු වෙන තැන හැදෙනව මොකද්ද? ලෝකයක්. ආන්ගේ ලෝකේ ඔබට දුක ගෙනත් දෙනවා. ඔන්න දුක
කියන ලෝකේ හැදෙන හැටි. අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියන එක ඔබට දුකද? ඔබට ගෝචර නැහැ. අන්න ඒක නිසා තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ ධාතු වශයෙන් මේ ලෝකෙ පෙන්නවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, විඥාන ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු 6කින් පෙන්නවා මේ ලෝකෙ. ඕන් ඔය ධාතු 6 තමයි ලෝකේ. ආයි ධාතු 18කින් පෙන්නවා මේ ලෝකේ. රූප ධාතු, චක්කු ධාතු, රූප ධාතු, රූප විඥාන ධාතු, චක්කු විඥාන ධාතු, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔය ආකාරයෙන් තුනේව 6ක් පෙන්නවා. 18යි. ඔතනින් හැරෙන්න ලෝකයක් නැහැ. හර්ට්ස් 20යි 20000යි අතර ෆ්‍රීකවන්සි එකක් විතරයිනේ අපිට ඇහෙන්නේ. සත්වයක් ඉන්නවා. ඒ සත්වයා මරලා තෝනි දෙනවා. හැබැයි හර්ට්ස් 25000ක් ඒ සද්දේ. ඔබට දුකද? විද්‍යාවෙන් මම මේ දැන් කියන්නේ. දැන් ඔබට දුකද? නැහැ. හැබැයි 20යි 20000යි අතර අම්මා කෙනෙක් අඬනවා හොයෝ ගාලා මරලා තෝනි දිදී තමන්ගේ දරුවා නැති වෙලා. දැන් පපුව පැලෙන දුකක් එන්නේ නැද්ද? අන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ මහා සාගරයක් වගේ තියෙන ලෝකේ මක් කළාද? චූටි කරලා පෙන්නවා මෙන්න මේ ටික තමයි නිවන් දකින්න අවශ්‍ය. දැන් මිනිස්සු මොකද කරන්නේ? අද දැන් මිනිස්සු මොකද කරන්නේ? අර ඔක්කොම ටික මිනිස්සයාට දරන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ මොකද කළේ? මේක ගොඩාක් පොඩි කරලා පෙන්නවා මෙන්න මේක ඇතුලේ උඹලගේ නිවන තියෙන්නේ. නිවන සකස ගන්න පුළුවන් මෙන්න මේක ඇතුලෙන් කියලා. අද මිනිස්සු මොකද කරන්නේ? ඒක පැත්තකට දාලා පුළුවන් තරම් හොයනවා කොහේ තියෙන එකද? වටේ තියෙන ටික. තාම මිනිස්සු ප්‍රශ්න අහන්නේ මොනවා ගැන විතරද? මේ විශ්ව ධාතුව ගැන විතරයි. තව ටික කලක් යනකොට අහයි මොකද්ද? මේක නෙමෙයි. අර දසදහසක් කිව්වේ. දසදහසක් ලෝක ධාතුන්ගේ දසදහස් එක්වෙනි එක ගැන මොනවා හරි දන්නවද කියලා අහයි. ඔය දැනුම හොය. ඒ කියන්නේ යමක් හොයන එක පින්වතුනි කවදාකවත් නතර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ නතර කරගන්න හේතුවක්. නතර කරගන්න විදිහක් උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි මොකද්ද? පින්වතුනි මේ ලෝකේ පවතින දේවල් වල තියෙන විශේෂ වූ ලක්ෂණයක්. ඒකයි මම කිව්වේ ඔබට මම එක බණපදයක් කියන්නම් නිවන් දකින්න කෙනෙක් ඉන්නවා නම් මේ බණපදේ අල්ලගන්න. අල්ලගෙන දවසක් නෑර දකින්න දේ ඇහෙන දේ දැනෙන දේ ගැන හිතලා බලන්න මෙන්න මේ කියන විදිහට. අන්න ඔබගේ නිවන සැකසේ. බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මෙහෙම දෙයක්. මේ ලෝකයේ තියෙන හැම වස්තුවකම උරුම ස්වභාවයක් තියෙනවා. ඒ උරුම ස්වභාවය තමයි ජරා මරණය. දිරලා යනවා විනාශ වෙලා යනවා. මේ ලෝකේ පවතින හැම වස්තුවක්ම දිරලා යනවා විනාශ වෙලා යනවා. හැම වස්තුවකටම දදා බලන්න. ඒ හැම වස්තුවකටම දදා බලද්දි පින්වතුනි ඔන්න Tamanට තේරෙන්න පටන් ගන්නවා. මම මේ මොකටද මේ දෙයියෝ ගැන හොයන්න යන්නේ? මගේ මේ ඇහැට පේන හැම වස්තුවක්ම මේ ආකාරයිනේ. හැබැයි මේක මේ අහපු ප්‍රමාණයෙන් දැනෙන එකක් නැහැ. සංසාරයත් තිස්සේ හිතාගෙන ආවේ මොකද්ද? මේ වස්තු නම් මේ වස්තු තරම් ප්‍රිය උපදවන වස්තු තවත් නැහැ. මේටත් වඩා ප්‍රිය උපදවන වස්තු තියෙන හොය බලන්න ඕනේ. ඔන්න ඔය හොය බැලීමේ දැඩි ආසාවකින් පසු වුණා. දැන් හොය බලන එක හැරෙන්න වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි පින්වතුනි පොඩි තමන් එක දෙයක් කරගත්තා නම් ඒ දෙයින් කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැත්තේ. දෙවිවරුන්ට වැඩ කළ ඉවරයක් නැහැ මිනිසුන්ට. ඇයි? මුලින්ම කියන්නේ මොකද්ද? අනේ පොඩි පැලක් හදලා ගන්න උදව් කරන්න. ඒ පැල හදාගත්තට පස්සේ පින්වතුනි අර පැලක් මෙච්චර කල් එළියේ තෙමි හිටපු මිනිස්සයා අර පැල ඇතුළට ගියාම ඒ පැලට තිබිච්ච ආසාව නැති වෙලා ගියා. ඊට පස්සේ මොකක්ද උනේ? උළු හැවිල්ලපු වහලයක් ඕනේ. අනේ දෙවියනේ මට උළු හැවිල්ලපු වහලයක් හදාගන්න උදව් කරන්න. දැන් ඒකට ගියා. අනේ දෙවියනේ තට්ටු දෙකක වාලයක් හදාගන්න උදව් කරන්න. කවදාක්වත් අර දේ ගැන ආයි හිතන්නේ නැහැ. ඊට වඩා දෙයකට තමයි යන්න හදන්නේ. ඕක තමයි පින්වතුනි ස්වභාවය. බඩගින්න ඉන්න කෙනෙකුට බත් ටිකක් විතරක් දුන්නත් කෑ හැකි. හැබැයි ඌේ බත් ටික කාගෙන යද්දි උට ඊළඟට මොකද්ද ඕනේ? ඊළඟට ඌ බලන්නේ ඊට බත් ටිකට තා පරිප්පු ටිකකුත් තිබ්බන්න. දැන් මොකද කරන්නේ? පරිප්පු ටික කනකොට නැහැ. මසුත් පොඩ්ඩක් තිබ්බන්න. ඔන්න මේක පින්වතුනි එන්න හොයාගෙන යාමක් මිසක් එන්න තමන්ගේ අවශ්‍යතාවල් වැඩිවීමක් මිසක් පින්වතුනි කවදාකවත් මේක අඩු කරගන්න මනුස්සයට උත්සාහ කරන්නේ නැහැ මනුස්සයා. හේතුව තමයි මේ දැනගැනීමේ තියෙන ආසාව. රස දැනගන්න තියෙන ආසාව නිසා තමයි පින්වතුනි
කෝකියෝ කියලා જાතියක් මේ ලෝකෙ බිහි වෙලා ඒ අය විවිධ පරීක්ෂණ කරගෙන යන්නේ. ඒ අය විවිධ පරීක්ෂණ කරනවා. හරක මරලා බොක්ක හදනවා එක විදිහකට. දැන් වැඩක් නැහැ දස අකුසලේ. ඒ මොකුත් නැහැ. දැන් අවශ්‍ය මොකද්ද? මේ දැනගැනීමේ තියෙන දැඩි ආසාව. රූප දැනගන්න, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. තියෙන දැඩි ආසාවක් තියෙනවා. කවදාක්වත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා මේට වඩා. මේටත් වඩා හොඳ එකක් ඇති. මේටත් වඩා හොඳ එකක් ඇති. මේටත් වඩා හොඳ එකක් ඇති ආදී වශයෙන් මෙන්න මේ ආකාරයට සිහි කරගෙන යනවා. හොය ඉදිරියට ඇදෙනවා. ඔන්න ඕකෙන් තමයි පින්වතුනි නැවත නැවතත් මේ භව සකස් වීම සිද්ධ වෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් දැනගැනීමේ ආසාව 100%ක් නැති කළා නම් ආයි එයාට ඇහෙන් රූප බලන්න දෙයක් නැහැ. එයාට පේන රූපෙන් එයා සෑහීමකටපත් වෙනවා. එයාට රූප පේනවා අපිට වගේම. එහෙම කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේ අරහතුන් වහන්සේ වෙන්න එපා. ඒතර අරහතුන් වහන්සේට අපිට පේන්නාseම රූප ටික පේනවා පින්වතුනි. නමුත් රූප බැලීමේ ආසාවක් උන්වහන්සේට ඇති වෙනවද? මේ රූපෙට වඩා හොඳ රූපයක් බලන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවද? නැහැ. ඔබ හිතන්න. ඔබට දෙනවා කවුරු හරි ඇල්බම් එකක් බලන්න. අපි හිතමු ලස්සන නිලියකගේ ඇල්බම් එකක් දීලා කියනවා මේකේ ලස්සනම ෆොටෝ වගේකුත් තියෙනවා. කියලා පොඩ්ඩක් දැම්ම ඔලුවට. දැන් මොකද්ද හොයන්නේ? දැන් පළවෙනි ෆොටෝ එක බැලුවා හරිම ලස්සනයි. නමුත් දැන් හිත දුවන්නේ මොකද්ද? ලස්සනම ෆොටෝ එකක් තියෙනවා කිව්වනේ. ඔය ෆොටෝ එක තමයි දැන් මේ හොයන්නේ හිතෙන්. මේව කොච්චර බැලුවත් තමන්ව සෑහීමකටපත් වෙන අනිකක් පෙරලෙනවා. මොකටද අර ලස්සන මේක බලන්න. ඔන්න ඕක තමයි පින්වතුනි ස්වභාවය. හැබැයි ඔය දේ නැති කරගන්න විදිහක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ කිව්වා එකම එක දෙයක් මොකද්ද? මේ ලෝකේ පවතින හැම වස්තුවකම තියෙනවා ඒක ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි ජරා මරණයටපත් වීම. ඔබ මොන ආකාරයකින් ගොඩ නැගුවත් ඒකාන්තයෙන්ම ජරා මරණයටපත් වෙනවා. ඔබ හිතක් ගොඩ නැගුවත් ඒ හිතත් ජරා මරණයටපත් වෙනවා. ඔබගේ ඇහත් ජරා මරණයටපත් වෙනවා. රූපයත් ජරා මරණයටපත් වෙනවා. චක්කු විඥානයත් ජරා මරණයටපත් වෙනවා. පින්වතුනි ඔබට දැනගන්න හොඳම කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔය පහළ වෙන එක විඥානයක්වත් එක තප්පරයක්වත් හිටින්නේ නැහැ. ඔබට ඔය පහළ වෙන හිතක් තප්පරයක්වත් හිටින්නේ නැහැ. තප්පරයකින් කෝටි ප්‍රකෝටියෙන් එකකදී විනාශ වෙලා යනවා. එහෙම විනාශුනේ නැත්තම් ඔබ රූපයක් දිහා බලන් හිටියාම එච්චරම තමයි. ආයෙ ඔබට සද්ද ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. රස දැනෙන්නෙත් නැහැ, මොකුත් නැහැ. ඇයි? තාම අර විඥානේ පවතිනවනේ. ඔය විඥානේ එහෙම පවතින්නේ නැහැ පින්වතුනි. ඔබ ඇහැයි රූපයයි ගත්තනේ වෙන තැනම චක්කු විඥානය කියන එක හට ගන්නවා. ඒ හටගත්ත සැනින්ම බිඳිලා යනවා. එහෙනම් බලන්න පින්වතුනි මේ චක්කු විඥානය කියන එකවත් තියෙනවද කියලා මේ මහා කාලය. හටගත්ත සැනින් බිඳිලා යනවා. එහෙනම් ජරා මරණයට අයිති දෙයක් නේ. මේ ලෝකේ ඔබට හොයාගන්න පුළුවන් ද ජරා මරණයට අයිති නැති දෙයක්. මේ ලෝකේ තියෙන ලක්ෂණය තමයි පින්වතුනි ඔන්න ඕක. එහෙමනම් තමන් මේ පාවිච්චි කරන හැම දෙයක්ම ජරා මරණයට යනවනම් ඔබට මෙන්න මේ ගැන අරමුණු කළොත් පින්වතුනි තව මොනව අහන්නද කියලා ඔබට හිතෙයි දවසක. හැබැයි මේ එකපාරට හිතෙන්නේ නැහැ මේක. මේ සද්ධර්මයේ ඇහුව පමණින් හරියන්නේ නැහැ පින්වතුනි. සුණාත ඊළඟට ධාරේත කරන්න. මේක දරන්න මේ ධර්මය ධාරණය කරගන්න. මේ ධර්මයේ දරාගෙන ඉන්න. දරාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? භාවිතා බහුලී කතා. මේක බහුලව නිතර භාවිතා කරන්න. නිතර තමන් ගාව තියාගෙන ඉන්න මේ ධර්මය කියන එක. මේ නිතර තමන් ගාව මේ ධර්මයේ තියාගෙන ඉන්නකොට තමන් නිතර මේ දේ මෙනෙහි කරන එකයි කරන්නේ. අන්න එතකොට මහා අවබෝධයකට එන්න ගන්නවා. තමන්ට දකින්න තියෙන රූප තමන් රූප දකිද්දි තමන්ට අවබෝධ වෙනවා. මම මේ දකින්න දේ ජරා මරණයටපත් වෙන දෙයක්. තව රූපයක් දකින්නවා. මේක ජරා මරණයටපත් වෙන දෙයක්. මේක ඒකාන්තයෙන්ම ජරා මරණයටපත් වෙනවා. මේ ලෝකෙ කිසිම දෙයක් නෑ ජරා මරණයටපත් වෙන්නේ නැති. ඒකාන්තයෙන්ම ජරා මරණයටපත් වෙනවා. මේ තියෙන හැම වස්තුවක්ම ලෝකේ තියෙන. එහෙනම් ජරා මරණයටපත් වෙන වස්තුන්ට මං ඇලිලා මක් කරන්නද? ඔන්න ඔය අදහස පින්වතුනි Tamanට එනවා ඒ වෙලාවට. Taman මේක දරාගෙන ඉඳද්දි. ඒකයි සුණාත ධාරේත ඊළඟට චරාත. අන්න එතකොට හැසිරෙන්න පටන් ගන්නවා ඒ ආකාරව. අද අපිම දන්නවනේ අපි කොච්චර ධර්මය ඇහුවත් මං අහලා දෙනවාද මිනිස්සු කියනවා ධර්මය ඇහුවට වැඩක් නැහැ ඉතින් ඒවට අනුව පිළිපදින්නත් ඕනේනේ කියලා. ඇයි පිළිපදින්න බැරි? ධර්මයේ දරන්නේ නැති නිසා. ඇහුවා විතරයි. ධර්මයට තමයි අරක දාගන්නේ. අර කාටද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වේ දාරුචීරිය හාමුදුරුවන්ට කිව්ව එක දෙයක්. පින්වත් දාරුචීරිය දැක්කොත් දැක්ක විතරයි.
ඇහුවොත් ඇහුවා විතරයි. අපේ මිනිස්සු ඔය ඔක්කොම අතහැරලා දාලා දැන් මොකද කරන්නේ? ඒක විතරක් ධර්මයට අරන් දිනනවා. ඇහුවොත් ඇහුවා විතරයි. එතනින් එහාට පාවිච්චියක් නැහැ. ඒක නෙමෙයි පින්වතුනි වෙන්න ඕනේ. මේ අහන ධර්මයේ මනාකොට එක දවසක විනාඩි 10ක් අරගෙන මේ විදර්ශනාව කියන්නේ මේකට වෙන මොකකටවත් නෙමෙයි. අටසකිල්ලක් දිහා බලාගෙන අට්ටි කියන එකට නෙමෙයි විදර්ශනාව කියන්නේ. විදර්ශනාව කියන්නේ මේ ලෝකේ ඇති හැටි විශේෂ වූ දර්ශන මාත්‍රයක් තියෙනවා. තථාගතයන් වහන්සේලාට විතරක් පේන. ඔන්න ඔය විශේෂ වූ දර්ශන මාත්‍රය තුලින් මේ ලෝකෙ දිහා බලන්න. ඒකයි විදර්ශනාව කියන්නේ. Taman කොච්චර ආදරෙන් පෙලෙන්න හැදුවත් පින්වතුනි එතන තියෙන තනිකර ජරා මරණයක් විතරයි. Taman මේ පහල කරන හැම සිතුවිල්ලකම ජරා මරණයක් තියෙන්නේ. ජරා මරණයට නැති කිසි දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් ජරා මරණය කියන එක මහා දුක්ගින්නක් කියලා ඔබට දැනෙන්නේ නැද්ද? මේ වස්තුවක ජරා මරණය දුකක් නෙමෙයිද? ඕනෙම වස්තුවක් දිහා බලන්න මේ ජරා මරණයට පත්වීම කියන එක මහා දුක්ගින්දරක්. එහෙනම් මේ ජරා මරණයට පත් වෙන දුක්ගින්දරක තමයි මේ හැම වස්තුවක්ම පිහිටලා තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අපිට මේ පේන දැනෙන ඇහෙන මේ ටික ගත්තාම මේ ලෝකය කියන්නේ ඔන්න ඔය ටික. ඇයි හේතුව? අපිට පේන දේවල් ජරා මරණයට යද්දි මොකද වෙන්නේ? මහා දුකක්. අපිට ඇහෙන දේවල් ජරා මරණයට යද්දි මොකද වෙන්නේ? මහා දුකක්. අපිට දැනෙන දේවල් ජරා මරණයට යද්දි මහා දුකක්. එහෙනම් ඔය දුක කියන එක පිහිටලා තියෙන්නේ ඔන්න ඔතන. චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ ඔබගේ දුක දීතනක් නෙමෙයි. ඔබට ඒක ගෝචර නැහැ. ඒක නිසා ඔබට ඒකේ තියෙන දේවල් ඔබට දුකක් විදිහට දැනෙන්නේ නැහැ. නමුත් තමන්ගේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන 6 එකට ගත්තාම ඕන් ඔය 6ට දැනෙන ඇහෙන දේවල් තියෙනවා නම් පින්වතුනි ඔන්න ඔය ටික තුල තමයි තමන්ගේ ලෝකයේ තියෙන්නේ. එහෙනම් හිතා ගන්න ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙච්ච තැන ඔබට ලෝකේ හට ගන්නවා. ඇහැයි විඥානය ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන එකතු වුනහම චක්කු විඥානය කියන්නේ පින්වතුනි නොතේරෙන කෙනෙක් ඉන්නවනම් චක්කු විඥානය කියලා කියන්නේ ඇස පිළිබඳ සිත. සිත උපදින තැන් 6ක් තියෙනවා අපේ ශරීරේ. සිත කියන එක ශරීරයේ පවතින එකක් නෙමෙයි. සිත කියන එක ඉපදිලා බින්දිලා යන එකක්. මේ ඉපදෙන තප්පරයට බින්දලා ගිහිල්ලා ඉවරයි. ඒක මම ඔබට එදත් කිව්වේ. ඒක හරියට කැමරාවේ ලෙන්ස් එක ගාව තියෙන ඇරෙන වැහෙන එක වගේ. ඒක තප්පරයකදී මොකද වෙන්නේ? ඔබ අර බටන් එක ප්‍රෙස් කරනකොට මොකද වෙන්නේ? ඇරිලා වැහෙනවා. ඒ වගේ එකක් තමයි පින්වතුනි ඔය කියන විඥානය. ඔබගේ ඇහැට රූපයක් ගැටෙනකොටම අර විඥානය පහල කළා. ඒ විඥානයේ පහළ වීම තුල ඔබට රූපේ පේනවා. හැබැයි ඒ විඥානයේ පහළ වෙච්ච තප්පරේම මේ විඥානය අතුරුදහන් වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ විඥානයේ පහළ වෙන මොහොතේදීම මොකද වෙන්නේ ඔබට? ඔබගේ ලෝකය හට ගන්නවා. එතනින් එහාට ඔබට දැන් ඔන්න ලෝකෙ තියෙනවා. ශබ්දයක් ඔබට ඇහෙන්න හේතුව මොකද්ද? ශබ්දයක් ඇහෙන්න හේතුව තමයි කනයි. ශබ්දෙකුයි. තව එකක් එකතු වෙනවා මොකද්ද? සෝත විඥානය කියන එක. කන පිළිබඳ සිත. ශරීරයේ තැන් 6ක උපදිනවා කියලා කිව්වේ ඒකයි. ඉපදිලා පවතින්නේ නැහැ. උපදිලා නිරුද්ධ වෙලා යනවා. උපදිලා නිරුද්ධ වෙලා යනවා. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. මේ කනට ශබ්දයක් ඇහෙන්නේ නැතුව දැන් අපි හිතමු මෙහෙම එකක්. දැනෙන්නේ කොහෙටද? දැනෙන්නේ හැමතැනනේ. නේද? රස දැනෙන්නේ කොහෙටද? දිවට. ඔය දිව කියන එකට පින්වතුනි පටිච්ච වෙනවා එක දෙයක්. දිවට පටිච්ච වෙනවා එක දෙයක් මොකද්ද? රස. රසය පටිච්ච වෙන්නේ දිවට විතරයි. මේ රසය කියන එක වෙන කිසිම තැනකට පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද? පටිච්ච වෙනවා කියන්නේ නිකන් දැන් මම ඔය කියපු විදිහට පටිච්ච වෙනවා කියන සරල අර්ථයක් ගන්න. පටිච්ච වෙනවා කියන්නේ ඒට අණුව යනවා වගේ දෙයක් ගන්නකො. ඒට අණුව සැකසෙනවා වගේ දෙයක්. දිව කියන එකට පින්වතුනි පටිච්ච වෙන දෙයක් තියෙනවා. ඒ දිවට පටිච්ච වෙන්නේ රසය. ඔබ ලෝකේ තියෙන ලොකුම රසය අරගෙන අපි හිතමු අමෘතය. දෙවියන්ගේ ආහාර. ලෝකේ තියෙන ලොකුම රසය අරගෙන ඔබ මෙතනින් තියා ගන්නවා. මේක ලෝකේ තියෙන ලොකුම රසය වුණත් ඔබට දැනෙනවද? ඇයි හේතුව? මේ කියන කයයි රසයයි කාය විඥානයයි කියන තුන පටිච්ච වෙන්නේ නැහැ. ඒක නිසා කයට කය කියන්නේ මේ හැමත මේ කයට රසය කියන එක පටිච්ච වෙන්නේ නැහැ. කයට පටිච්ච වෙන්නේ මොකද්ද? ස්පර්ශ කියන එක. කයට ස්පර්ශ පටිච්ච වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි පින්වතුනි මේ ලෝකය කියන එක ගොඩ නැගෙන්නේ. දැන් ඔබට මේ ගොඩ නැගිච්ච ලෝකය ගැන විතරක් හිතන්න මේ වෙලාවේ.
ඒ ගොඩනැගිච්ච ලෝකෙ ගැන හිතලා මෙන්න මේ ලෝකෙන් නිදහස් වෙන්න වැඩ පිළිවෙලක් තමයි කරන්න ඕනේ. ඒක නිසා තමයි පින්වතුනි දැන් මේ ලෝකෙ ගොඩනැගුණාට පස්සේ මේ ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගියයි කියලා හිතන්න. ඒ ගියාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? එතනට ගිය කෙනා ආයසරයක් කරන්නේ මොකද්ද? තමන්ගේ ලෝකේ හදා ගන්නවා ඒක වටේට. බ්‍රහ්ම ලෝකෙකට ගියත් වෙන්නේ මොකද්ද? තමන්ගේ ලෝකේ හදා ගන්නවා ඒක වටේට. එහෙනම් තම තමන්ගේ ලෝකේ තම තමන් ගාව තියනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඔබගේ ඇහැට ගෝචර නොවෙනවා නම් දෙයක්. ඒ තුලින් තමන්ට කවදාක්වත් දුක කියන එක උප්පද්දන්නේ නැහැ. එහෙනම් ඒක ගැන හොයලා වැඩක් තියනවද? විඳින්නාට දුක පනවමි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. විඳින්නාටයි දුක පනවන්නේ. නොවිඳින්නාට දුකක් නැන්නේ. රහතන් වහන්සේට දුකක් තියනවද? නැහැ. විඳින්නාටයි දුක පනවන්නේ. දුක ඇති වෙන්නේ විඳින කෙනාට. ඇහෙන් රූප බලන්න දැඩි ආසාවක් ඇති කරගත්ත කෙනා ඇස් දෙක ඇල්ල රූපයක් ඇතුළට ගන්නවා. රූපයක් ඇතුළට ගත්ත මොහොත ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ගත්ත රූපේ ජරා මරණයටපත් වෙන නිසා එහෙම නැත්නම් ඒ රූපේ නිසා Tamanට ඇතිවෙච්ච හැඟීමක් තියෙනවා. ඔන්න ඔය Tamanට ඇතිවෙච්ච හැඟීම ජරා මරණයටපත් වෙලා යනවා. අන්න ඒක දරා ගන්න බෑ මනුස්සයාට. පුළුවන්ද? ලස්සන රූපයක් මෙහෙම ගියා. ඒක තප්පරයකින් Taman ගාවින් ගියා. දැන් මහා ගින්නක් එන්නේ නැද්ද අර රූපේ දැන් මේ වෙලාවේ මේක ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන් නම් තව ටික වෙලාවක් හරි ආසයි නෙන්න. නමුත් මොකද වෙලා යන්නේ? ඒකත් ජරා මරණයට ගිහිලා නැති වෙලා ගියා. දැන් මොකද වෙන්නේ? ඒක නිසා තමයි නැවත නැවතත් බැලීමේ ආසාව කියන එක හටගන්නේ. නැවත නැවත බලන්න ආසාවක් ඉතුරුනොත් මරණ වෙලාවේදී පින්වතුනි ඒකාන්තයෙන්ම ඇහැක් හට ගන්න ඕනේද නැද්ද? මේ බලන්න අපි උපදින විදිහ ඉස්සෙල්ලා. මේ භවයේ සැරිසරන්න හේතුව බලන්න. නැවත නැවත දැකීමේ ආසාවක් අපිට ඇති වුණොත් ඒකාන්තයෙන් මේට අනුරූපව කනක්ද හටගන්නේ. ඒට අනුරූපව මොකද්ද? ඇහැක් හට ගන්නවමයි. නැවත නැවත ඇසීමේ ආසාවක් හිතේ තිබුණා නම් ඒකාන්තයෙන් මේට අනුරූපව කනක් හට ගන්නවමයි. හැබැයි ඒ ඇහැයි කනයි කියන එක හටගන්නේ මොන ලෝකෙද කියලා තීරණය කරන්නේ තමන් කරපු කර්ම ශක්තිය. ඒක කාම ලෝකයේ සුදුසු කාම ලෝකේ නම් ඒක හැදෙන්න නියමිත. කාම ලෝකෙත් සතර අපාය නම් හැදෙන්න නියමිත. සතර අපායනු තිරිසන් ලෝකේ නම් හැදෙන්න නියමිත. තිරිසන් ලෝකෙත් අසූචි කාලා ජීවත් වෙන තැනක නම් හැදෙන්න නිර්මිත. ඔන්න ඌරෙක් වෙලා ඉපදුණා. දැන් ඌරට මොනවද තියෙනවද? ඇස් දෙක තියෙනවා. ඒ රූප බලන්නනේ ඕනේ. ඔන්න බලනවා. කන් දෙක තියෙනවා. ඇයි ශබ්ද අහන්නනේ ඕනේ? ඔන්න අහනවා. හැබැයි ඒ මෙච්චර කල් මොකද උනේ? රූප බලන්න කියලා හිතාගෙන පුළුවන් තරම් ජඩ වැඩ අසාධාරණකම් කර කර හරි කමන්නේ රූප බැලුවා. අද මේ ඔය බිත්ති වල ගහන සමහර චිත්‍ර මිලියන් ගණන් වලට විකිනෙන්නේ ඇයි? ඇයි එච්චර වටිනකමක් ඒවට ඇති වෙලා තියෙන්නේ? රූප බැලීමේ තියෙන දැඩි ආසාව නිසා. එතකොට මිලියන් එකක් තියෙනවා තමන් ආසම කරන රූපේ. ඒක තියෙන අල්ලපු ගෙදර. දැන් මේ ගෙදර ඉන්න මිනිහා කල්පනා කරන්නේ නැද්ද ඔක සල්ලි දීලා ගන්න? සල්ලි දීලා ගන්න කල්පනා කරාදී සල්ලි දීලා දෙන්න නැත්තම් මොකද ඊළඟට කල්පනා කරන්නේ? මොකද කල්පනා කරන්නේ? හොරෙන් ගන්න. හොරෙන් ගන්න බැරි නම් මොකද කරන්නේ? කොහොම හරි ඒ අල්ලපු ගෙදර එකයි ගෑණිව හරි හිතවත් කරගන්න. ඇයි ඒ? රූපේ බලන්න. රූපේ ගන්න. බල ඉන්න එක දිහා. බලන්න ලෝකේ ඇති වෙන හැටි. ඔබගේ කර්මය ඔබ විසින් සකස් කරගන්න හැටි. මේකට කිව්වොත් එහෙම දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා කියලා මොනතරම් මුලාවක්ද? බලන්නකො මේ ඔබගේ ලෝකෙ මැවෙන හැටි අස්පන අපිට පේන්නේ. කවර කිව්වොත් එහෙම මේ ලෝකෙම දෙවියන් වහන්සේ කියලා. ඔබට හිතෙන්නේ නැද්ද අනේ මේ මොනවා කාලද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා? දැන් මොකද වෙන්නේ? එක්ක කාන්තාව හිතවත් කරගන්නවා. එහෙම නැත්නම් බොරුවක් කියනවා. එහෙම නැත්නම් පවුල කැඩෙන්න කේලමක් කියනවා. පරුස වචනයෙන් බැනවදිනවා. බැරි වුණොත් ගත්ත පිය දමලා යන්න. මොකටද? රූපේ බලන්න. අර රූපේ ගන්න. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට දකින්න රූපයක් මේ ලෝකේ නැහැ. දකින්න තරම් වටින රූපයක් මේ ලෝකේ නැහැ. බලන්න තරම් වටින රූපයක් මේ ලෝකේ නැහැ. බිලියන් 2ක එකක් තියෙනවා එහා ගෙදර. උන්වහන්සේට වැඩක් තියෙද ඔකේ? නැහැ. අන්න දස කුසලයේ කියන එක පින්වතුනි නැති වෙන්නේ අරහත්ත්වයටපත් වුනහම. පුඤ්ඤ පාප පහිනස්ස කියලා කිව්වේ ඒකයි උන්වහන්සේලාට. උන්වහන්සේලාට දැනගැනීමේ තියෙන ආසාව බිඳුවයි. එන ඔබ අද හොඳට මතක තියාගන්න මේ සංසාරේ සැරිසරන්න තියෙන ප්‍රධානම හේතුව මොකද්ද? දැනගැනීමට තියෙන ආසාව. ඒ දැනගැනීමට තියෙන ආසාව හේවත් ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවේ ලක්ෂණයක් තමයි ඔය දැනගැනීමට තියෙන ආසාව. ඇයි දැනගන්න ආස?
අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව? මේ බලන්න දහම් ගැළපීලා යන හැටි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? කතංච භික්කවේ අවිජ්ජා. දුක්ඛේ අඥානං. මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳ දැනුම නැතිකම. මේ ලෝකේ පවතින හැම වස්තුවකම ජරා මරණ ස්වභාවයක් තියෙන බව අවබෝධ නැහැ. ජරා මරණ මේ තප්පරෙන් තප්පරයට මේක ජරා මරණ වෙනවා කියන එක අවබෝධ නැහැ. එහෙනම් ජරා මරණ වෙන බව අවබෝධ නැති නිසා තමයි තව නැවත බලන්න උත්සාහ කරන්නේ. ඊළඟට දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. ඔය කියපු හැම එකම මොකද්ද? අඥානං ස්වභාවය. ඒ කියන්නේ ඥානයක් නැතිකම. එහෙනම් මේ දැනගන්න මෙච්චර උත්සාහ කරන්නේ මොකක් නිසාද? ඔය කියන අවිද්‍යාවෙන් පෙළෙන නිසා. මේක දැනගන්න මොනෝම හරි කළා මේක දැනගන්න තමයි උත්සාහ කරන්නේ. ආන්ගේ දැනගන්න කරන වැඩපිළිවෙල තුල තමයි පින්වතුනි අද මේ විශ්වය ගැන විවිධාකාරයේ දේවල් මිනිස්සු හොයන්නේ. හිතලා බලන්න ගගනගාමියෙක් ගැන. ඔය කොහේ හරි තැනක වැඩ කරන කෙනෙක් ගැන ඒ වගේ අදා තැනක පින්වතුනි මුළු ජීවිත කාලෙම මොනවද කරන්නේ? ඔය මොකක් හරි හොය ඉඳලා මැරිලා යනවා. දැන් එයා කරගත්ත දේ කියන්නේ මේ ලෝකෙට. මේ ලෝකෙද එයා කරගත්ත දෙයක් තියෙනවද? එයා එක දෙයක හිටියා මොකද්ද? මම මේක හොයනවා. බ්‍රහස්පති ඉන්නවද කියලා හොයනවා. බ්‍රහස්පතිගේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා හොයනවා. ඒක තමයි යාගේ තියෙන පරම අධිෂ්ඨානය. ඉතින් හොයලා මැරිලා යනවා. පස්සේ ඉතින් කට්ටිය නම් කතා කරයි. අහවල් නමින් මේ හිටියා විද්‍යාඥයෙක් බ්‍රහස්පති ගැන හොය හිටියේ. එයා මෙන්න මෙහෙම නියම දෙකක් ඉදිරිපත් කළා. ඒ කාලේ නම් කවුරුත් ගණන් ගත්තේ නැහැ. පස්සේ තමයි අනික් කට්ටිය හොයාගත්තට පස්සේ එයා කියපු දේ තමයි හරි කියලා හිතුනේ. ඉතින් ලෝකේ අනිත් අය එයා ගැන කතා කරනවා. දැන් එයාට මොකද්ද අත්‍යචිරනම? දැන් ඔය හැවීමෙන් එයාට පළක් සිද්ධ වුණාද? ඔබ හිතලා බලන්න පින්වතුනි ඔය හොයන එක අපි කවද්ද නතර කරන්නේ කියලා. ඔය හොයන එක නතර කරන්න බලෙන් බෑ. හොයන එක නතර කරන විදිහ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේ ලෝකේ පවතින වස්තුන්ගේ ඇති ස්වභාවය ඇති සැටියෙන් අවබෝධ කරගන්න. මේ ලෝකයේ කියන එක ඇති සැටියෙන් අවබෝධ කරගෙන බලන්න. ඔය ලෝකයේ කියන එක ඇති සැටියෙන් අවබෝධ කරගන්නකොට පින්වතුනි ඔබට තේරෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ මට නැවත බලන්න තරම් වටින රූපයක් මේ ලෝකේ නැති බව. ඇයි? මම දකින රූප ඔය ආකාරයෙන් ජරා මරණයටපත් වෙනවා. ජරා මරණයටපත් වීම ඒකාන්තයෙන්ම දුකක්. ඇයි ජරා මරණයටපත් වෙන්නේ? රූප කියන දේ ಜಾති වුණාම. රූප කියන දේ ಜಾති වෙනකොට තමයි ජරා මරණයටපත් වෙන්නේ. රූප කියන දෙයක ඉපදීම තමයි ජරා මරණයට හේතුව. ඇයි රූප කියන ඒවා ඉපදින්නේ? ඔය ආකාරයට පිංගුතුනි පිටිපස්සට හිතාගෙන යන්න. හැම එකක්ම ගිහිල්ලා බලද්දි මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ අවිද්‍යාව කියන මහා ඝනාන්ධකාරයෙන් ඉඳද්දි. ඒ කියන්නේ මේ ලෝකේ හරිම සාරයි කියලා හිතාගෙන ඉඳද්දි. මේ ලෝකේ තරම් වටින දෙයක් තවත් නැහැ කියලා හිතාගෙන ඉඳද්දි තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා තමයි පිංගුතුනි කියන්නේ මේ එක විදිහට කොයි විදිහට මම ඔබට මේ දේ කිව්වත් බුදුදහම නම් මම කතා කරන්න තියෙන එකම එක දෙයයි. මොකද්ද? මේ ජරා මරණික ස්වභාවය. මේ ලෝකයේ තියෙන ජරා මරණික ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය අත්දකපු දාට මේ ස්වභාවය ඒකාන්තයෙන්ම තමන් අවබෝධ කරගත්ත දාට පින්වතුනි ඔන්න තමන්ට ඔය කියන මාර්ගඵල ලැබෙනවා. මම මාර්ගඵලයක් ලැබෙනවා කියලා අත උස්සගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අහන්න බන්න ධාරණය කරගෙන මේක ටිකක් වඩන්න ගෙදර ඉන්න ගම. පොඩි දේවල් ගැන හිතලා බලන්න. මේවා හිතනකොට පින්වතුනි මේ ලෝකෙන් තමන්ගේ හිත ඈත් වෙනවා. මම මේ කියන එක ගැන හිතලා බලන්න. එක රූපයක් තියෙනවා. ඒ රූපය පින්වතුනි තනිකරම ලස්සන කාන්තා රූපයක්. අපි හිතමු. දැන් ওই ලස්සන කාන්තා රූපේ දිහා මිනිස්සෙක් බලද්දි ඒ මිනිස්සයාට ඇති වෙන හැඟීම් ගැන මම ඔබට කියන්න දෙයක් නැහැනේ. හරි ලස්සන කාන්තා රූපයක්. අපි හිතමු අඩ නිරුවතින් ඉන්නේ කාන්තාව. දැන් අඩ නිරුවතින් ඉන්න මේ කාන්තාවදී මේ රූපේ දිහා බලද්දි පුදුම ආසාවක් නැත්තම් මහා කාමයක් ජනිත වෙනවා. හැබැයි තාම මේක තීන්ත වේලිලා නැහැ. දැන් එක්කෙනෙක් මොකද කරන්නේ? මේකට මෙහෙම කරනවා. දැන් කළාට පස්සේ මොකද උනේ? අර රූපේ දිවිච්ච හැඩේ මක් වෙලා ගියාද? වෙනස් වෙලා ගියා. පාට ටික වෙනස් වෙලා ගියා. දැන් ඔබට මොකද්ද දැනෙන්නේ? එහෙනම් ඔබ හිතලා බලන්න ඇත්තටම ඔබ මේ දැක්කේ කාන්තා රූපයක්ද? නැත්තම් ඔබගේ හිත ඇතුලේ තිවිච්ච දේ
මේ දැකපු දේ මවල ගත්තද? අතීත භවාංගය තුල තිබිච්ච දේවල් පින්වතුනි මවල ගන්න එක තමයි අපි කාමයේ කියලා කියන්නේ. වෙන කාමයක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තථාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. මේ කාරණා හරියට පැහැදිලි කරගන්න මම දැන් පැහැදිලි කළා විතරක් නෙමෙයි. තව පැහැදිලි කරනවා. හොඳට මේව අවබෝධ කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්යාට ඇති වෙන රාගය නැත්නම් කාමය සංකල්පීය රාගයක් විතරයි. මේක සංකල්පයක් විතරයි. සංකල්පයක් කියන්නේ පින්වතුනි තමන්ගේ අතීත භවාංගයේ ඇතුලේ කොහේ හරි තිබිච්ච එකක් ගලපලා ගන්න උත්සාහ කරනවා අරක දැක්ක ගම. නැත්තම් මේ ඇත්තටම දකින්න මොකද්ද? සුදු පාට අවකාශයක පාට වලින් සලකුණු කරපු එකක් නෙමෙයිද මෙතන තියෙන්නේ? ඇත්තටම මෙතන තියෙන නිල් කහ රතු සුදු වගේ දේවල් නෙමෙයිද මෙතන තියෙන්නේ? දැන් ඕක දිහා බලන් ඉඳද්දි දැන් මට මතකයි ඒක දරුවෙක් මට දවසක් පෙන්නුවා. ඒ රූපේ මේ අතට අල්ලන් ඉඳද්දි ලස්සන කාන්තා රූපයක්. මේ අතට හැරෙව්වහම මහ විරූපී යක්ෂ රූපයක්. දැන් මෙතන යක්ෂයෙක් ඉන්නවද? දැන් මෙතන දැන් කාන්තාවක් ඉන්නවද අනිත් පැත්ත හැරෙව්වා? නෑ මේ මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ තනිකර සුදු පාට පසුබිමක දාලා තියෙන තීන්ත ටිකක් විතරයි. එහෙනම් කාමයේ කියන එක කොහෙන්ද හටගත්තේ? මේට අනුරූපව තියෙනවා යම් දැකපු ටිකක් තියෙනවා. මේට අනුරූප ටිකක්. ওই අනුරූප ටික අතීත භවාංගය තුල තිබිලා මක් කරනවද? අරක දැක්ක ගමන් ඇදලා ගන්නවා එළියට. ඇදලා අරගෙන ඔන්න දැන් කාම සංකල්පනා පහල කරගන්නවා Tamanට. ඇහැ විතරක් නෙමෙයි. ශබ්දයත් ඕකයි. කපුට කතා කරන සද්ද දන්නවද? කපුට කතා කරන එක තේරෙනවද? කපුට කතා කරන එක අපිට තේරෙන්නේ නැහනේ. ඇයි? කපුට කතා කරන එක හෙවත් සත්තු කතා කරන දේවල් අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? මේ භවාංග තුල ඒ දේවල් නැති නිසා. ඔබට එකම මොහොතක හරි මට කියන්න බුදුහාමුදුරුවන්ව දකින්න ආස නැද්ද? මෙතන ඉන්න අය බුදුහාමුදුරුවන්ව දකින්න ආස නැද්ද? ආසයි. දැකලා තියෙනවද? කොච්චර උත්සාහ කළත් බුදුහාමුදුරුවන්ගේ හිතේ මැවිලා තියෙනවද රූපේ මූණ? ඔබ හිතලා බලන්න මැවිලා තියෙනවද? නෑ මවා ගන්න බෑ ඒක. ඇයි මවා ගන්න බැරි? අර අතීත භවාංගය තුල ඒ දෙක නැති නිසා. සමහරට ඇත්තටම බුදුහාමුදුරුවෝ දැකපු කෙනෙකුත් මෙතන ඇති. ඕම ඇවිල්ලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අර එකකටවත් දෙන්න බෑ බුදුහාමුදුරන්ට තැන. ඇයි ඒ? බුදුහාමුදුර ගැන මහා ගරුත්වයක් තියෙන නිසා. යක්ෂයෙක් ඉන්නවා. දල දෙක මෙහෙම ආව. දිව මෙහෙම තියෙන. කියපු ගමන් මැවිලා එන්නේ නැද්ද? අතීත භවාංගය ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා දෘෂ්කල නැගලා එනවා අර මතක් කරපු ගමන්. දැන් මම මේ කියපු ගමන් හැම කෙනාටම මේක මතක් වුණා. මගේ ඇහෙනවා මොකක් හරි කැසට් එකක දාලා තියෙන අමරදේව මහත්තයාගේ සද්දයක්. සින්දුවක් කියනවා. ඒක කියපු ගමන්ම Tamanට දැනෙච්ච දේ මොකද්ද? මේක කාගේ කියලාද? අමරදේව මහත්තයාගේ කියලා. ඔයක දැනෙනවද පින්වතුනි තව කවුරු හරි කෙනෙක්ගේ සද්දයක් ඇහෙනවද දැන්? දැන් ඔබට දැනෙනවද මේක කාගේද හරිද කියලා? මේ කාම සංචේතනාවල් පහළ වෙන්න එක හේතුවක් තියෙනවා මේ ලෝකේ. ඒ තමයි පින්වතුනි Tamanගේ භවාංගය තුල තියෙන දේවල් ඇදි එළියට ගන්නවා. ඒ හැරෙන්න ඇත්තටම මේ වස්තුන්ගේ කාමයේ කියලා දෙයක් නැහැ. කාන්තා රූපයක කාමයේ තියෙනවද? ඔබ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක කාන්තා රූපයක් දිහා බලන්න. මේකේ කොයි තැනද කාමයේ තියෙන්නේ කියලා. මස් වැදලි ගොඩක් නෙමෙයිද කාමයේ කියලා ඔය හිනන් දකින්නේ. එන හරක් මඩුවකට ගියත් ඉතින් ওই ටික තියෙනව නේද? මස් කපලා ගොඩ ගහලා තියෙනවනේ. හවුද නැද්ද? දැන් ඒතර මේ මස්වලද කාමයේ තියෙන්නේ. දැන් හොඳට පෘෂ්ටිමත්ව හැදුනහම වැඩිපුර කාමයේ තියෙනවා කියනවනේ. දැන් ඒතර මේ කාමයේ පෘෂ්ටිමත්ව හැදුනහම එහෙනම් අර මස් මහ ගොඩක් ලොකුවට ගොඩ ගහලා තියෙන තැන් වල දැක්කහම දැන් මස් කඩයක් ගාවින් එනකොට එක මස් ගාතයක් එල්ලලා තියෙනවා. ඒක දිහා බලලා තව එකක් එහා පැත්තේ මස් කඩේ යනවා මෙච්චර විතර මස් ගාතයක් කියලා දෙනවා. දැන් කියලා එනවද? ඇයි අර මස් ගාතේ දැක්කහම නැగిලෙන්නේ නැහැ ඒක. නැగిලා එන්නේ මොකද්ද? ඒ මස් ගාතේ දැක්කට වඩා දෙයක් නැగిලෙනවා අර තීන්ත ටිකක් ගහලා තිනව දැකලා. අර තීන්ත ටික ගහපෙකේ කොහෙද පින්වතුනි කාමේ? අනේ මේ කොලයකට තීන්ත ටිකක් හලලා. කලාව දන්න කෙනෙක් විසින් තීන්ත ටිකක් පින්තලකින් මෙහෙම කරලා. හැබැයි කාමයේ ඇති වෙලා. පින්වතුනි ඔබට කාමයේ කියලා කියන්නේ හුදෙක්ම මොනවද? හුදෙක්ම මොනවද? සංකල්ප විතරයි. වෙන කොහෙද තියෙන්නේ කාමයේ කියලා දෙයක්? මට කොයි කාමයේ කියන ඒවා කියන්න උදාහරණ කියන්න. කාමයේ කියලා කියන්නේ මොකද්ද?
කාමයේ කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් පිනවන ස්වභාවයක් තියෙනවානේ. අන්න ඒකට තමයි කාමයේ කියලා කියන්නේ. හුදෙක්ම සෙක්ස් විතරක් නෙමෙයි කාමයේ කියලා කියන්නේ. එහෙනම් දැන් මට ඔබ කියන්න. ඔය කියන එක ඕනේ දෙයක් කියන්න අපි පහදලා බලමු හැමෝම එකතු වෙලා. දැන් මේක අවබෝධ කරගන්න මට්ටමින්. ඇහැට දකින්න රූප තියෙනවා. ඇහැට ඔබ රූපයක් දැක්කහම පින්වතුනි දැන් ඔය රූපයට කාමයේ උපදිනව නම් මේ රූපය නැවත නැවත බලන කාමයක් උපදිනව නම් ඔබ බලන්නව මොකක්ද දිහාද ඇත්තටම බලන්නේ කියලා. දැන් ඔබට පේනවා අපි හිතමු ලස්සන මොකක් හරි රූපයක් තියෙනවා මෙතන. වනාන්තරයක අසිරිය දැක්කන දියැලක අසිරිය දැක්කන ලස්සන රූපයක් තියෙනවා. ඔය රූපේ ඇහැට ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? ඔබ හොයලා ගන්නවා මොකක් හරි දෙයක් භවාංගය ඇතුලේ තියෙන. හොයලා අරගෙන ඔබ ඒක විඳිනවා. එහෙනම් දැන් ඔබට නැවත නැවත බැලීමේ ආසාවක් ඇති වුණා නේද මේක? ඇයි ආසාවක් ඇති වුනේ? මේ තීන්ත කොට දකින්නද? එහෙනම් මම තීන්ත බෙල්ලකට හිකුයි සුදු කොල කැල්ලකුයි මෙතනින් ගෙනත් තියෙනවා සිත්තරාවත් මෙතනින් ගෙනත් තියෙනවා. දැන් ඔය ටික එකතුව දකිද්දි ඔබට ඇති වෙනවද ඒ? දැන් කාන්තාවකට කාමයේ ඇති වෙන කෙනා කාන්තාවගේ මේ ටික විතරක් තිබ්බහම කාමයේ ඇති වෙයිද? දැන් කාන්තාවකට දැන් ඔය කාන්තාවක් ඔය එකක් ගත්තාම තමයි ලේසි දැන් මේ අවබෝධ කරන්න ලේසි. මොකද ඒවට දැඩි ලෙස කාමයේ කියන එක ඇති වෙන්නේ. මිනිස්සු අනිත් එක්ක කාමයේ කියලා හිතන් ඉන්නේ වැඩිපුරම ඒවටනේ. ඇහැට රූප දකින්නේ කාමයේ කියලා හිතන් ඒ මට්ටමට තාම හිත දියුණු වෙලා නැහැනේ. අපි පොඩ්ඩක් ගමු කාන්තාවක් ඉන්නවා. සම්පූර්ණ කාන්තා රූපේ. බෙල්ල ටික නැහැ. දැන් ඔබ එකපාරට දකිනවා. දැන් ඇත්තටම ඔබට කාමයේ ඇති වෙන්නේ බයද ඇති වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ කියන්නේ? හොඳට අරක්කු බීලා සීහෙ නැතු ඉන්නවා නම් කාමයේ ඇති වෙයි. ඇයි ඒ? කෑ ගහන්න කට නැහැනේ. ඔය මොනවා හරි දැන් කරගත්තයි කියලා හිතයි ඒ වෙලාවේ. ඇයි ඔළුව නැහැනේ? මොනවා කළත් කෑ ගහන්නේ නැහැනේ. කියලා ආසි වගේ හිතයි. නැත්තම් මා බුදු අම්මෝ මෙන්න කියලා කෑ ගහනවා කියලා හිතයි. දැන් හිතන්න සිහියෙන් ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා දකින්න ඔළුව නැති කාන්තා රූපයක්. දැන් එයාට අර කාමේ නැగిලෙයිද? නෑ ඒ වෙලාවේ යට නැగిලෙන්නේ බයක්. බය කියන්නේ ක්ලේශයක්. ඒකක් තියෙන්නේ ඇතුලේ. අනුසය වශයෙන් තියෙන ඔය හැම එකක්ම. මං අනුසය කියන එකට පස්සේ එන්න. ඔළුව තියෙනවා. මෙතනින් පල්ලෙහා නෑ කියලා හිතන්න. දැන් එයිද අර කාමේ නැగిලා? ඔක්කොම තියෙනවා මුළු ඇඟම හොරි. ඉතින් කාන්තාවනේ අර කියපු ඔක්කොම තියෙනවනේ. ඒ ඔය අර ඉස්සෙල්ලේ කාමයේ ඇති වෙන්න අදාළ අවයවය ඔක්කොම තියෙනවා. හැබැයි ඇඟ පුරාම හොරි හැදිලා. මේ හොරි මේවා කහනවා ඔක්කොම ලේ හැරෝ වැක් කරනවා ඇඟෙන්. දැන් කාමයක් එයිද අප්පිරියාවක් එයිද? ඉතින් ඔය ඔක්කොම දැක්කේ එකම කෙනාවනේ. එහෙනම් ඔබ මොකද්ද ඔය කාමයේ කියලා හොයන්නේ? මොකද්ද ඔය කාමයේ කියලා එතකොට හොයන්නේ? එතකොට කාමයේ කියන්නේ ඔය හැම දෙයකින්ම අංග සම්පූර්ණ වෙච්ච එකද? මේ එකම වස්තුව පින්වතුනි ඔබ දකින විදිය වෙන දෙයක් නැහැ. කාන්තාවක් හෝ පිරිමියෙක් කියලා කියන්නේ නම දොරකින් අසූචි වැగిරෙන අසූචි මල්ලක්. ඇත්ත කතාව ඒකයි. නම දොරක් තියෙනවා. ඇස් දෙක, කන් දෙක, නාස් දෙක, කට, පස්ස පැත්ත සහ ලිංගේන්ද්‍රිය. ඔය කියන ටික ගත්තාම ඔන්න ඔය කියන නම දොරින්ම අසූචි වැగిරෙනවා මේ ශරීරයෙන්. කබ ටිකක් අරගෙන දවසක් දෙකක් තියලා ඉඹලා බලන්න. එතකොට ඔබට තේරෙයි අසූචි තමයි මේ වැగిරෙන්නේ කියලා. කෙල ටිකක් අරගෙන කෙල ටිකක් ගහලා මොකට හරි හොඳ ස්පොන්ජ් එකකට වගේ කෙල ටිකක් ගහලා පැත්තකින් තියලා පය දෙක තුනක් තියලා ඉඹලා බලන්න. එතකොට ඊළඟ මේ ඔය කියන කාන්තා ශරීරය කියන එක ගත්තත් පුරුෂ ශරීරය කියන එක ගත්තත් පින්වතුනි ඔය කාන්තා ශරීරයේ පුරුෂ ශරීරයේ තියෙන ওই ටික තමයි. එහෙනම් දැන් මේ මහා කාමයක් හටගත්තේ කොහෙද විලද? කොහෙද ඒක තිබුණේ? කාන්තාවගේ කොතනද ඔය කියන කාමයේ තියෙන්නේ? අද මිනිස්සු හිතන් ඉන්නේ පින්වතුනි කාන්තාව කියලා කියන්නේ කාම පුඤ්ජයක් කියලා. මිනිස්සුන්ට කාමයේ ඇති කරන කෙනෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක නිසා වහනවා මුළු ඇඟම. ඉතින් පව් ඒ කාන්තාව. තාඩි කලකින් කිව්වොත් එහෙම ඔය ඇස් දෙක දැක්කහමත් අපිට එහෙමයි කියලා ඒකත් වහයි. වහලා කරපින්න ගෙනියයි උඹට යන්න ඕන දැන්ට මං ගිහින් දාන්නම්. නැග්ග කරේ ගියා. ඊළ එතනින් බැස්සා. ඒතර කාන්තාවට කවදාකවත් ලෝකෙ බලන්නවත් විදිහක් නැහැ. ඔන්න වගේ මෝඩකම් වලට එන්නේ පින්වතුනි මේක අවබෝධ නැති නිසා නේද? ඔබ අවබෝධ කරන්න මේ කාන්තා රූපයක් ගත්තාම මෙතන මට හොයලා කියන්න. දැන් තරුණ පිරිස් මෙතන ඉන්නවනේ. ඕගොල්ලෝ මට හොයලා කියන්න. ඔය කාන්තාව කියන ශරීරය ගත්තාම එහෙම නැත්නම් පිරිමියා කියන ශරීරය ගත්තාම හරියටම කොතනද ඔය කාමයේ කියන එක තියෙන්නේ කියලා. මම හිතන්නේ නෑ ඔබට හොයාගන්න තැනක් එයි කියලා. මොකද ඔය කාමයේ කියන එක පින්වතුනි ඇති කරගන්නේ ඔබ. කාමයේ කියන එක ඇති කරගන්නේ ඔබ.
තව උදාහරණ ගමු. මම මේවා කියන්නේ පින්වතුනි මෙන්න මේ ටික හොඳට අවබෝධ කරගන්න දවසින් දවස් හරි පින්වතුනි ඔබ නිවනට ලං වෙන්න ඕනේ. ඒ ඔබ නිවනට ලං වෙන බව අපිට පේන්න ඕනේ. අපිට පේනවා කියලා කියන්නේ පින්වතුනි ඔබගෙන් අනිත් අයට කිසි කරදරයක් නැතුව ජීවත් වෙන මට්ටමටවත් ඔබ ඇවිල්ලා ඉන්න ඕනේ. ඔබ නිසා තව කෙනෙක් අපහසුතාවයටපත් නොවන මට්ටමට හරි ඇවිල්ලා ඉන්න ඕනේ. නැත්නම් අපරාධ නේද මේ අපි නිදි මරන්නේ. මේ වැඩපිළිවෙල සංවිධානය කරන අය මේවට සල්ලි වියදම් කරගෙන මේ දේවල් කරන්නේ නැත්නම් මහා අපරාධයකනේ. ඒකයි මේ ලෝක ගැන කියනවට වඩා මේ නිවන ගැන කියන්න උත්සාහ කරන්නේ හැමතිස්සෙම. මම තව එක දෙයක් ඔබට කියන්න. හිතන්නකෝ ඔබ බස් එකක වගේ යනවා. දැන් යනකොට ඔබට ස්පර්ශයක් දැනෙනවා. දැන් පිටිපස්ස මේ හොඳට සෙනග ඉන්න බස් එකක ඔබට දැනෙනවා ස්පර්ශයක්. ඔබ පිටිපස්ස හැරලා බලනවා. බලනකොට හරීම ලස්සන කාන්තාවක්. දැන් මේ දැනිච්ච දේ කාන්තාවක් කියලා දැනිච්ච ගමන් Tamanට මොකද උනේ? දැන් ඔන්න කාම සංඥාවල් පහළ වෙන්න ගත්තද නැද්ද? ගත්තා. හැබැයි පින්වතුනි ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? Tamanගේම කලිසම Tamanගේ ඇඟේ දැවටෙනවා. හවුද නැද්ද? හෙළුවෙන්ද යන්නේ මිනිස්සු බස්වල? හෙළුවෙන්ද මිනිස්සු බස්වල යන්නේ? නෑනේ. ඇඳුම් ඇඳලානේ යන්නේ. එතකොට අර කාන්තා ශරීරයත් Tamanගේ ශරීරයත් අතර ඇඳුම් 5ක් විතර තියෙනවා. Tamanගේම ඇඳුම Tamanගේ ඇඟේ දැවටෙද්දි Tamanට ඇති වෙනව මොකද්ද? මහා කාමයක්. හැබැයි නිකන් ඉන්නකොට ඇති වෙනව නම් එහෙම මිනිස්සුන්ට ඇඳුම් අඳින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? හැමදාම ජීවත් වෙන්නේ කාමසිතුවිල්ලේ. ඇයි? ඉතින් ඇයි දැන් ඔබගේ ඇඳුම ඔබ ඇඟේ ඇතිල්ලෙන්නේ නැද්ද? ඇතිල්ලෙනවද නැද්ද? ඇතිල්ලෙනවනේ. ඉතින් දැන් ඒක නැද්ද? දැන් ඕක ගැන කාන්තාව ඇඳලා තියෙන ඇඳුම් හිතුවනම් හරි. දැන් කාන්තාව ඇඳලා තියෙන ඇඳුම් වල නම් කාන්තාව ගෑවෙනවා. හවුද නැද්ද? හැබැයි ඔබගේ ඇඳුම් වලවත් ඔබගේ ශරීරයවත් ඔය කාන්තාව කියන කෙනා ගෑවෙන්නේ නැහැ. දැන් අනිත් අය මේක පිරිමි මට්ටමින් හදාගෙන හිතාගන්න. එහෙනම් මොකද්ද විඳින්නේ? මොකද්ද මේ බස් වල යන අය විඳින්නේ? ඇයි ගුටි කන්නේ මිනිසුන්ගේ? මුළු බස් එක නවත්තලා ඉන්නේ ඔක්කොම තඩි බාන්නේ අල්ලගෙන. මොකද්ද හේතුව? මොකද්ද මේ මිනිස්සු විඳපු කාමේ? තමන්ගේම ඇඳුමේ ස්පර්ශය තමන් හිතින් හදාගෙන කාන්තා ස්පර්ශය කියලා මහා වටින දෙයක් තියෙනවා කියලා තමයි අර භවංග චිත් තුල තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? බැලුවා හැරිලා බලපු ගමන් දැක්කේ මොකද්ද? කාන්තා රූපයක්. ඒ වෙලාවේ දැන් ඔහොම ඉන්නවා. ඉතින් හරියට තෙරපෙනවා බස් එක. දැන් මොකද වෙන්නේ? අර කාන්තාරු දැන් බැලුපු ගමන් දැක්කේ කාන්තාව. එයායි මේ පැත්ත බලනකොටම තෙරපිල්ලට මොකද උනේ? කාන්තාව වරයට ගිහලා පිරිමියෙක් ඇවිල්ලා දැන් හේතු වුණා. ඒත් දැන් මොන සංඥාවක්ද පහළ වෙන්නේ මෙයාට? මොන සංඥා? දැන් මෙයා දන්නේ නැහැ පිරිමියෙක් දැන් ඉන්නේ කියලා. දැන් මෙයාට මොන සංඥාවල්ද පහළ වෙන්නේ? ඒත් කාම සංඥාව. හැබැයි මෙයා පිරිමින්ට කැමති කෙනෙක් නෙමෙයි. දැන් කාමයේ කොහෙද තියෙන්නේ? ඒත් මෙයාට ඒ ආකාරයෙන්ම කාමයේ ගොඩනගාගෙන යන්නේ නැද්ද? තව පොඩ්ඩක් පස්සට වෙලා හරි බරි ගහිලා ආදී වශයෙන් තව ටිකක් වැඩිපුර ස්පර්ශ කර ඉඳලා නෙමෙයිද ගුටි කන්නේ. එහෙනම් ඔය ටික කරාදී දැන් එයාට ඇති වෙන කාමයේ කොහෙද තියෙන්නේ එතකොට? හොඳට මේක පැහැදිලි කරගන්න. කොහෙද දැන් ඔය කාමයේ තියෙන්නේ? අර කාන්තාවගේ ඇඟේ කාමයේ තිබ්බනම් දැන් එයාට කාමයේ තියෙන විදිහක් නැහැනේ. හවුද නැද්ද? එහෙනම් කාන්තාව කියන්නේ කාම පුඤ්ජද? නෑ පින්වතුනි. ඔන්න ඔය විඥානය කියලා හාදයා බුදුහාමුදුරුවෝ කියනවා විඥානය කියන්නේ මායාකාරයක් වගේ. Taman කැමති දේ තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. කාන්තාවක් දැක්කහම ඒක අර භවංග සිතත් එක්ක සම්බන්ධ වෙලා මොකද කරන්නේ? හරි ලස්සන දෙයක් වශයෙන් පෙන්නනවා. චක්කු විඥාන කියන එක ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. මේ තේරෙන කීප දෙනෙකුට විතරක් කියන්න. අතීත භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන චක්කු විඥාන. ඕන් ඔය පස්වෙනි තැන තමයි චක්කු විඥානය කියන එක හටගන්නේ. ඒ හටගන්නේ අර ටිකත් එක්ක. ඒ ටිකත් එක්ක හටගන්න නිසා චක්කු විඥානය පහළ වෙනකොටම මොකද වෙන්නේ? තමන්ගේ හිතට දීලා ඉවරයි. මේක නම් මාරාර කාම පුඤ්ජයක්. මෙන්න කාමය කියලා දීලා ඉවරයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ නැති දේ ඇති කරලා පෙන්වන එක්කෙනාට කියනවා මොකක් කියලාද? විඥාකාරය. මැජික් පෙන්වන එක්කෙනා. ලේන්සුවක් අරගෙන මෙහෙම කරලා පරවියෙක් පෙන්වනවා. ඇත්තටම තිබුණේ ලේන්සුවක්. නමුත් පෙන්වුවේ මොකද්ද? පරවියෙක්. දැන් ඔය පරවියට ආසාවෙන් ඉතුරු ටික අරන් ගිහිල්ලා භව සකස් කරගන්නවා. එහෙනම් ඔබ දැන් අවබෝධ කරගත්තා නම් යම් දෙයක්
මේ කාමය කියන එක කාන්තාවගේ ශරීරයේ තියෙන එකක් නෙමෙයි. මේ කාන්තාවගේ ශරීරය හෝ පුරුෂයාගේ ශරීරය කියලා කියන්නේ නම දොරකින් අසූචි වැගිරෙන මහා අසූචි මල්ලක්. ඒ හැරෙන්න දෙයක් එතන නැහැ. ඔන්න ඔය දේ අවබෝධ කරගත්තා නම් පින්වතුනි, ඔය හරියටම අවබෝධ වෙච්ච දාට මොකද වෙන්නේ? ඔය ස්පර්ශ හොයාගෙන හඹා යාමේ ක්‍රියාවලිය නතර කරනවා. ඇයි? Tamanට අවබෝධ වෙනවා තමන් මහ පිස්සු වැඩක් මේ කරන්නේ කියලා. ඇත්තටම ඇති දෙයක් නෙමෙයි මේ කියලා අවබෝධ වෙනවා. ඔහොමම දැන් රූපෙට දාලා බලන්න ඕක. රූපයක් තියෙනවා. ලස්සන දිය ඇල්ලක රූපයක්. ඕක දිහා දැක්ක ගමන් තමන්ගේ මොකද තමන්ට දැන් මොනවද වෙන්නේ? ඔන්න දැන් තමන්ට අවබෝධ මොනවා හරි දැනෙනවා. මොනවද? මහා ලස්සන දෙයක් දැනෙනවා. ඇයි? අර විඥානයේ නැමැති මායාකාරය අතීත භවංගයේ තිබිච්ච ඒවත් එක රැස් කරලා ඔබට දිය ඇල්ලක අසිරිය පෙන්නනවා. නමුත් ඇත්තටම මේකේ තියෙන දිය ඇල්ලක අසිරියද? නැහැනේ. කොලයකට ගහපු තීන්ත ටිකක් තියෙන්නේ. නමුත් අපි නෙමේද පින්වතුනි ඒක අර දේ හරහා හොයාගත්තේ. ඔය කියන විඥානයන් පහළ වෙන්නේ පින්වතුනි අතීත භවංගයත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිලා. ඒකෙන් තමයි අපි මේ භව ගමන සකස් කරගෙන ඉදිරියට යන්නේ. මේ ඔක්කොම නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ එක දෙයයි. කරන්න ඕනේ දෙන්නේ වැදගත් වෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකයේ පවතින වස්තුන්ගේ ස්වභාවය අවබෝධ කරගන්න. මොකද්ද ස්වභාවය? ජරා මරණ. ජරා මරණයටපත් වෙනවාමයි. මේ ලෝකයේ යම් උපතක් ලැබුවා නම් යම් දෙයක්, ඒ උපත ලැබපු දෙය ඒ කාන්තෙන්ම ජරා මරණයටපත් වෙනවාමයි. හිතක් ඉපදුනත් ඒ හිත ජරා මරණයටපත් වෙලා යනවා. දරුවෙක් ඉපදුනත් ඒ දරුවා ජරා මරණයටපත් වෙලා යනවා. වස්තුවක් ලෝකෙට බිහි කළත් ඒ වස්තුව ජරා මරණයටපත් වෙනවා. මේ වීදුරුව ගේන කාලේ කොච්චර ලස්සනද තියෙන්නේ නැද්ද? මේ වීදුරුව මේ ලෝකෙට නිපද වෙච්ච දා ඉඳලා වෙන්නේ මොකද්ද? ජරා මරණයටපත් වෙන එක. මේක කොයිද හරි ඩොග් ගාලා වැටලා බින්දිලා යනවා. එහෙනම් මේ වීදුරුව ලබා ගැනීමේ දැඩි ආසාවක පසු වෙනවා නම් ඒක උම්මත් එක්කෙක් නෙමෙයිද? ඕක හරියටම අවබෝධ වෙච්ච දාට පින්වතුනි Tamanට හිතෙනව ඔයද? මේ ලෝකේ මට අල්ලන්න දෙයක් නැහැ කියලා. ඕක දැන් ටික ටික ඉස්සරහට යද්දි Tamanට ඉතින් ගොඩක් දේවල් අතහැරෙනවා. අතරින්නේ උත්සාහ කරන්න එපා බලෙන්. ඕ බලෙන් කරන වැඩ බුදුදහම තුල නැහැ. අර ඊයේ දරුවෝ ඇහුවේ. එක දරුවෙක් කිව්වා මම ඇහුවාම බුදුදහමයි අනිත් ආගම් අතර වෙනස කියලා. එක දරුවෙක් කියනවා හොඳයි. එකේ දරුවා කියනවා අනිත් ආගම් වල නීති තියෙනවා. අපේ ආගමේ මොකද්ද තියෙනවා කියන්නේ? ඔප්ෂන්ස්. ඒ කියන්නේ ඔප්ෂන්ස් තියෙන්නේ. ඔබ කැමති නම් කරපන්. නැත්තම් නොකර හිටපන්. ඇයි බුදුහාමුදුරුවෝ කැමති නම් කරපන් නැත්තම් නොකර හිටපන් කියලා කිව්වේ? මේක නීති දාලා අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම දැන් ඔක්කොටම කියනවා. මගේ සේනාව ඇවිල්ලා වට කරලා තියෙන්නේ මේ. හැම කෙනා යතේම කඩුවක් තියෙනවා. දැන් හැමෝටම කියනවා මේ ලෝකේ තියෙන හැම එකක්ම ජරා මරණයටපත් වෙනවා. හිතපල. දැන් පුළුවන්ද කරන්න? නීතියක් දාලා. බෞද්ධයන්ට නීතියක් දානවා. මේ ලෝකේ තියෙන හැම එකක්ම ජරා මරණයටපත් වෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම ජරා මරණයටපත්, කවුරු හරි හිතුවොත් එහෙම ජරා මරණයටපත් වෙන්නේ නැහැ කියලා එයාට දඬුවම් කරනවා. දැන් පුළුවන් ද නීති දාන්න? නීති දාන්න බැරි නිසා තමයි උන්වහන්සේ නීති දැම්මේ නැත්තේ. හැබැයි හාමුදුරුවන්ට නීති වගේ අප්පන්නේ උඹා. උඹලා මේ සිවුර පෙරෝගෙන ඉන්නවා නම් මෙන්න මේ ටික කරන්න ඕනේ. නැත්තම් ඕකෙන් අයින් වෙන්න ඕනේ. ඒවනේ නීති තියෙනවා. ඒව ඉතින් ওই වෙලාවේ කියන්න බෑනේ දැන් මේ කියන ඒවා. දරුවන්ට ඉතින් ඔය තේරෙන්නේ නැන්නේ කිව්වට. ඉතින් දරුවෝ අහන්නේ ප්‍රශ්න වලින් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඇයි බුදුදහමේ නීති නැත්තේ? දැන් ඔබට තේරෙනවා ඇති. බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේකයි தත්ත්වේ. කරන්න පුළුවන් නම් කරපල්ලා. බැරි නම් කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා හැමදාම පන්සල් එන්න ඕනේ. පොයට අනිවාර්යයෙන්ම පන්සල් එන්න ඕනේ. උදේ දාන්නේ දවල් දාන්නේ දෙන්න ඕනේ. කිව්වද ඒවා? නැහැ. ඒවා අදාළ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළුනේ ওই ටික කියන්න නෙමෙයි. උන්වහන්සේ කිව්වේ මොකද්ද? හැම සූත්‍රයක්ම එකට කැටි කරලා ගත්තාම තියෙන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන හැම වස්තුවකම ස්වභාවය තමයි ජරා මරණයටපත් වෙන එක. තමන් ගත්තත් තමන්වත් ජරා මරණයටපත් වෙනවා. තමන් ජරා මරණයටපත් වෙනවා නම් මේ අසුරු කළ යුතු වස්තුවක් මේ ලෝකේ තියෙනවද? මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම ජරා මරණයෙන් නම් කෙලවර වෙන්නේ. පටන් ගත්ත මොහොතේ ඉඳලා ජරා මරණයට යනවනම් මම ඒක තව උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ ඔන්න දැන් කෙනෙක් ඉන්නවා කසාද බඳින්න. දැන් හරි ආසාවෙන් පසු වෙනවා කසාදයක් බඳින්න ඕනේ කියලා. දැන් ඔය ආසාවෙන් කසාදයක් බඳින්න ඕනේ කියලා පසු වෙනකොට දැන් එකපාරටම මේ ලෝකේ වෙනස් වෙලා. දැන් එක දෙයක් හැදිලා තියෙනවා. ගැහණියක් හෝ පිරිමියෙක් කසාද බැඳපු ගමන් දැන් අපි මේ පිරිමි කෙනෙක් ගැන ගම්මුකෝ මේක.
පිරිමියෙක් කසාදයක් බැඳපු ගමන් ඒ කාන්තාව දවසින් දවස නරක වෙන්න ගන්නවා. දැන් ජරා මරණ කියන එක තේරෙන්නේ නැහැ නෙච්චර. දැන් අපි ඔහොම එකක් ගමුකෝ කෙටි කාලෙක එකක්. දවසින් දවස් එක දවසකට 100න් එකක් මේ කුණු වෙනවා. නැංගේ ඇතුලේ. දවස් දෙකකට තව 100න් එකක් කුණු වෙනවා. තව 100න් දෙකයි. ඔහොම කියලා. දැන් අර කසාද බඳින්න දැඩි ආසාවකින් හිටියා මෙයා. ඉඳලා දැන් මොකද වෙන්නේ? අන්න අරම දෙයක් දැන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය කියන කොල්ල කුරුට්ටෝ මිනි මරා ගන්නව නේද ලංකාවේ එහෙම අපි අහලා තියෙනවනේ. ඔය හැමෝම කියන්නේ වලියක්ද? ෂුවර් එකට ඔතන මට මේ වචනේ කියන්න බෑ. ෂුවර් එකටම ඔතන කාන්තාවක් මූලික වෙලා ඇති කියලා කියනවද නැද්ද? කියනවා. ඇයි ඒ කාන්තාවක් මූලික වෙලා ඇති කියලා කියන්නේ? මේ ලෝකයේ තියෙන මේ කොල්ලෙකුට කුරුට්ටෙකුට ලෝකේ තියෙන ලොකුම වස්තුව මොකද්ද? ඕන් ඔය කාන්තා ස්පර්ශය ලබන එක. වෙන මොකුත් නෙමෙයි. ඒ කාන්තා ස්පර්ශය ලබන්න ඒක කරන්න පුළුවන් දහදුරා වැඩ ඔක්කොම කරනවා. හැබැයි අර නීතිය අපි හිතමු එහෙම දෙයක් ලෝකේ තියෙනවා. දැන් එහෙනම් ඔය මේ ලක්ෂයක් විතර වියදම් කරලා පෝරු ගාලා බෙර ගහලා ගෙයිද කාන්තාවක්? ඇයි? ගෙන ආපු ගමන් මොකද වෙන්නේ? උදේ වෙන දැන් අද ඉන්නවා. හෙට වෙනකොට 100න් එකක් නරක් වෙලා. දවස් 100ක් යනකොට මහා කුණු අසූචි වැක්කෙන්න කුණු ජරාවක් අතේ ඉතුරු වෙලා. දැන් ඉතින් ඕකට වලිදා ගනීද? ඕකට සටන් කරයිද? ඕකට තව කෙනෙක්ගේ දේවල් කඩා වැරා ගනීද? ඕකට බොරු කියයිද? කේලම් කියයිද? එහෙනම් දැන් හිතලා බලන්න ඔය ජරා මරණ කියන එක මේක අර එක පාට ජරා මරණය කියන එක පේන්නේ නැත්තේ ඇයි? ඉතින් මේක මේ චූටි හිමින් මේ ජරා මරණය කියන එක සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා තමයි මේක තේරෙන්නේ නැත්තේ. අර මම කිව්වාසේ දවසකට කොටස ගානේ ජරා මරණයට යනවනම් ඔය කියන කවුරුත් කාන්තාවක්වත් පිරිමියෙක්වත් සරණ පාවල ගනීද? ඔබ කඩේට යනවා මස් ටිකක් ගේන්න. හිතන්නකො රහා මස් තියෙන කඩයක් තියෙනවා. නැත්නම් අපි දුමු කාලම නැති જાතිය මස් තියෙනවා එතන. ඔබ දැන් දුර බැහැරක් ගෙවාගෙන යනවා මේක ගන්න. තව 10 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේක ගන්න. එක කිලෝ එකයි තියෙන්නේ. දැන් එක එක්කෙනෙක් රණ්ඩු වෙනවා. නෑ මට මමයි මුලින් ආවේ. නෑ මට මම අහවලට එක්කෙනා මට ඕනේ. ආදි වශයෙන් දැන් මේ යුද්ධයකට සූදානම්. මස් කඩේ අයිතිකාරයා කියනවා එකපාරට එතනින් බෝඩ් එකක් එල්ලනවා. මේ මස් ටික උරේකට දාලා ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන පැය දෙකක් යනකොට කුණු වෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් අර පිරිසට මොකද වෙන්නේ? දැන් අතන මරා ගනීද අර මස් ටික අරගෙන යන්න? ඇයි ඒ? දැන් මිනිස්සුන්ට ඒතනින් හැමෝටම අවබෝධ වෙනවා එක දෙයක් මොකද්ද? මේකේ ස්වභාවය ජරා මරණයටපත් වෙන එක. මෙන්න ජරාවටපත් වෙනවා මෙන්න තව ටිකකින් මරණයට කියලා කියන්නේ මොකද්ද? විනාශ වෙලා යනවා. මරණයටපත් වෙනවා කියන්නේ විනාශ වෙලා යනවට. ජරාවටපත් වෙනවා කියන්නේ දිරලා යනවට. කුණු වෙලා යනවා හෝ දිරලා යනවා ඒ ටිකට තමයි ජරාව කියලා කියන්නේ. දැන් මේකටත් ජරා මරණයක් තියෙනවා. හැබැයි මේක කුණු වෙනව නෙමෙයි. මේක ෂය වෙලා යාම තමයි ජරාව කියලා කියන්නේ. විනාශ වෙලා යාම තමයි මරණය කියලා කියන්නේ. එහෙනම් දැන් එතන තියෙන ජරා මරණයනේ අවබෝධ වුණා නේද? එහෙනම් ජරා මරණය අවබෝධ වෙච්ච ගමන් ඒකට තියෙන ආසාව නැති වුණාද නැද්ද? අර හැම එකාගෙම. ජාතිය ජම්මේ මොකක් වුණත් අර හිටපු හැම කෙනාටම අරකට තිබිච්ච ආසාව නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඔන්න උන්වහන්සේගේ ධර්මයේ කිව්වේ ඔන්න ඔය ජරා මරණය අවබෝධ කරන්න කියලා. ඒතර ජරා මරණය අවබෝධ කරන්න කියලා උන්වහන්සේ ඒකයි කියන්නේ. උන්වහන්සේ ඊට අමතරව තව දේවල් කිව්වා. මොනවද? චාතුම් මහරජගේ තාවතින්සේ යාමෙතුසේ නිම්මාරෝති පරිමිත වහතික දිව්‍ය ලෝක හයක් තියෙනවා. දිව්‍ය ලෝක හය දෙවිවරු ඉන්නවා. එතනින් එහාට ආයේ මේ බ්‍රහ්ම පාරිසජ්ජේ ආදි වශයෙන් තියෙන දිව්‍ය ලෝක මේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒකේ බ්‍රහ්මයෝ ඉන්නවා. ඒටත් උඩ තව බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒවත් අය ඉන්නවා. ඔය කියන්නේ එකක් ඔය කියන්නේ එක පෘථිවි නැත්නම් එක ලෝක ධාතුවක්. ඔය 31 ලෝකවල වලින් හැදිච්ච එක ලෝක ධාතුවක්. ඔය වගේ ලෝක ධාතු 1000ක එකතු වෙන සහස්‍රී ලෝක ධාතුවක් ඇති වෙනවා. 10000ක එකතු වෙන දසදහස්‍රී ලෝක ධාතුවක් ඇති වෙනවා. ඔය ටිකක් කිව්වා. ඒ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම ස්වාමීනි අපි විතර දින්නේ. නෑ බ්‍රාහමණේ. මෙතන උඩ ඉන්න ජාතුම් මහරජගේ දේවල්. ස්වාමීනි එච්චරද? නෑ තවත් තියෙනවා. එච්චරද? නෑ තවත් තියෙනවා. එච්චරද? නෑ තවත් තියෙනවා. එහෙම අහුවාම කියපු දේවල් මිසක් කවුරු හරි ඇවිල්ලා දාරුචීරිය කියන පින්වත් උත්තමයා ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා අනේ ස්වාමීනි මට බණ ටිකක් කියන්න. දාරුචීරිය මම වළඳනවා. අනේ ස්වාමීනි ඔබ මැරෙයිද දන්නේ නැහැ මම මැරෙයිද දන්නේ නැහැ. ජීවිතේ නම් විශ්වාස නැහැ. අනේ මට බණ ටිකක් කියන්න. ඒ වෙලාවේ කිව්වා දාරුචීරිය ඉඳගන්න. දැන් බලන්න දැන් මේ මනුස්ස ලෝකේ තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකෙ මෙච්චර මිනිස්සු කාරයක් ඉන්නවා. මේට උඩින් තියෙනවා දිව්‍ය ලෝකේ කියලා එකක්. ඒටත් උඩින් තියෙනවා බ්‍රහ්ම ලෝකේ කියලා එකක්. ඒටත් උඩින් අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. ඔය විතරක් නෙමෙයි. ඒ එක ලෝක ධාතුවක්. දැන් ඒ ටික කිව්වද? නෑ. කියන්න පුළුවන් සරලම විදිහට ආසයනුසේ ඥාණයෙන් උන්වහන්සේ බැලුවා අර ඉන්න පුද්ගලයාගේ මොකද්ද?
කොච්චර දුරට කෙලස් තියෙනවද කියලා. උන්වහන්සේ දැක්ක මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් මෙහා. කෙටියෙන්ම කියන්න ඕන ටික කිව්වා. දාරුචීරිය දැක්කොත් දැක්ක විතරයි. ඇහුවොත් ඇහුව විතරයි. දන්නොත් දන්නව විතරයි. එච්චරයි. ඔය ටික කිව්වෙත් මොකද්ද? දැක්කොත් දැක්ක විතරයි කිව්වෙත් මොකද්ද? දාරුචීරිය මේ තියෙන හැම එකක්ම ජරා මරණයටපත් වෙනවා. මේවට හිත බඳගෙන වැඩක් නැහැ. හවුද නැද්ද? ඒ කියන්නේ අනිත්‍යතාවයටපත් වෙනවා. අනිසිතාවයටපත් වෙනවා. අනිත්‍ය කියන එකට සිංහල වචනේ තමයි අනිසි. අනිසි කියන්නේ මොකද්ද? නිසි නෑ. තමන් නිසි ලෙස සිතන් ඉන්න දේ නෙමෙයි වෙන්නේ. තමන් වස්තුවකින් නිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් වස්තුවකින් ඒ වස්තුවේ නිසි දෙයක් නෙමෙයි වෙන්නේ. මොකද හැමතිස්සෙම අනිසි දෙයක්මයි වෙන්නේ. ජරා මරණික ස්වභාවය. මෙතන ඉන්න කවුරුත් කැමතිද තමන් දාව තියෙන වස්තු ජරා මරණයටපත් වෙනවට? උදේ ඉඳලා පතනවද? මාගේ නහය ජරා මරණයටපත් වේවා, මාගේ නහය ජරාවක් වේවා, මරණයටපත් වේවා. පතනවද කවදාවත්? නෑ, මාගේ නහය කවදාකවත් ජරා මරණයටපත් නොවේවා කියලා තමයි හිතන් ඉන්නේ. හවුද නැද්ද? මේ ලෝකේ ගැන අපි හිතන් ඉන්නේ ඔන්න ඔය විදිහට. දැන් ඔබට තේරෙන්නේ නැද්ද බින්වතුනි බුදුහාමුදුරුවෝ මොන දේ කිව්වත් කිව්වේ එක දෙයයි මොකද්ද? මේ ලෝකේ තියෙන වස්තුන්ගේ තියෙන එක ස්වභාවයක් ජරා මරණයටපත් වෙන. ඔන්න ඔය ජරා මරණයටපත් වෙන ස්වභාවය අවබෝධ කරගන්න. දැන් ඔබට තේරුණා නේද ජරා මරණයටපත් වෙන බව අවබෝධ වෙච්ච ගමන් අතෑරෙනවා කියලා. එහෙනම් නීති පනවන්න ඕනේද ඔකට? නෑ. ඒක නිසායි උන්වහන්සේ නීති පනවුවේ නැත්තේ. ඕක බලෙන් අවබෝධ කරවන්න බෑ. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. දැන් බලන්න අර මස් රාත්තල ගන්න ගිය මිනිසුන්ට වෙච්ච දේ. ඒ මිනිසුන්ට මේ මොහොතේම අවබෝධ වුණා මේක ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. Taman ගෙදර අරන් යනකොට මේක පණුව ගහලා. එහෙනම් දැන් වැඩක් තියනවද? මේක රණ්ඩු වෙලා. දැන් හැබැයි ඊට ඉස්සෙල්ලා නම් හිතන් ඉන්නේ නැතිනේ. දැන් 10 දෙනෙක් ඉන්නවනේ හිතාගෙන ඉන්නේ නැති. එතන හිටියනම් ටිකක් සැඩපරුස කෙනෙක් හිතාගෙන හරි. ගණින්කෝ. උඹ යනකොට ඔබ කිලෝමීටරයක් යන්නේ. කෝල් එකක් දෙනවා. මේක අරන් එන ඕනෙම එකෙක් රැකගෙන ඉඳලා ඇනලා දාපන්. දැන් කට්ටිය සෙට් කළා. ඉතින් මේක කෑවොත් අපි හිතනවා අමරණීය වෙනවා කිව්වා කියලා. ඒ වගේ මහා වටිනකමක් ඇති වුණා කියලා මේකට. දැන් මොකද වෙන්නේ? මග කාව හරි රන්දලා තියනවා මොකටද? මේ මිනිස්සු එනකොටම පීහෙන් අයින්න බලාගෙන. තව කට්ටියක් හොරු කට්ටියකට කියලා තියෙන තව එක්කෙනෙක් එනකොටම හොරෙන් ගන්න කියලා. තව එක්කෙනෙක් කියලා තියෙනවා ගෑණිව උස්සපන්. ළමයි දෙන්නෙක් උස්සපන්. මස්තික් ගෙදරන් ගියාම ගහලා ඵලයන් ගේට්ටුවේ මොකද්ද? මස්තික් ගෙනත් දෙනකන් ගෑණිව දෙන්නේ නැහැ. දැන් ඔය ආදී වශයෙන් දැන් මේක ගන්න මේකේ තියෙන මහා වටිනකමක් තියෙන බව දැනගෙන එහෙම තියනවා කියලා හිතාගෙන දැන් මොකද කරන්නේ? අර මර ටික ගන්න දැන් කට්ටියත් එක්ක පොර කනවා. ඒ පොර කනකොට මොකද අරයා කළේ? ඇත්ත තත්ත්වය ඉදිරිපත් කළා. මොකක්ද ඇත්ත තත්ත්වය? මේක අතට අරගෙන පැයක් යනකොට නරක වෙනවා. පැයක් ඇතුළත උයන්න ඕනේ. දැන් අර කියන පිරිස දැන් අර කියපු එකක්වත් කරයිද? ඊට පස්සේ මස් කඩේ අයිතිකාරයා කිව්වොත් අනේ මහත්තයෝ ගන්නකෝ. දැන් කවුරුත් ගනීද? මහත්තයෝ ඔක්කොම ඔතලා දෙන්න නිකන් දෙන්න මේකත් එක පවුන් 10කුත් දෙන්නම් ගන්නකෝ. ගනීද? ඔන්න ඔහම දෙයක් වුණා පින්වතුනි බුදුහාඳුරන්ගේ කාලේ. බුදුහාඳුරන්ගේ කාලේ හිටියා සුප්‍රසිද්ධ ගණිකාවක් හරීම ලස්සන. මේ ගණිකාව හරීම ලස්සනයි. එක පැයකට කහවණු 10000කට විතර වටිනකමක් තියෙන කාන්තාවක්. මේ කාන්තාව ගැන සිහි උපද්දගෙන හිටිය එක හාමුදුරු නමකුත්. ඒ කාන්තාව ගැන හිත මේ කාන්තාව මැරුණා. මැරුණාම බුදුහාමුදුරුවෝ කොසල් රජුරන්ට පණිවිඩයක් ඇව්වා. මහරජ මේ කාන්තාවගේ මිනිය මේ සෝනට ගිහින් දාද්දි මොකක් හරි එක තැම්පත් කරලා ආරක්ෂක බටේ යොදලා තියන්න සතියක් විතර යනකම් සත්තුන්ට කන්න දෙන්න එපා කියලා. සතිය කැවෑමෙන් මුළු රටවැසියාටම එන්න කියන්න කියලා සෝනට. රජුරෝ කියපු ආකාරයෙන්ම කළා. දැන් කට්ටියම සෝනට රැස් වුණා. සෝන රැස් වුණාට පස්සේ රජුරවන්ට කිව්වා මහරජ ඔය වෙන්දේසි කරුවෙකුට කියන්න මේක දැන් වෙන්දේසි කරන්න කියලා. ඇයි? කහවණු 10000කට නේ පැයකට ගියේ. ඊට පස්සේ નિયમિત ගාණෙන් වෙන්දේසි කරන්න ගත්තා. කහවණු 10000යි. කවුරුත් නැහැ. රජවරු, සිටුවරු, ප්‍රාදේශීය රජවරු, ප්‍රාදේශීය සිටුවරු සියලු දෙනා දැන් ඇවිල්ලා. දැන් මෙච්චර කල් පැයට රණ්ඩුනා මිනිස්සු ඒ කාලේ. ඒකේ කාන්තාවව ගන්න. රජවරු, සිටුවරු රණ්ඩුනා. කහවණු 10000යි. කවුරුත් නැහැ. 5000යි. දැන් අඩු කරනවා. ඇයි මෙච්චර කල් අවබෝධ වෙලා තිබුණ නැහැනේ ජරා මරණයටපත් වෙනවා කියලා. දැන් වේගෙන් ජරා මරණයටපත් වෙන වෙලාව ඇවිල්ලානේ. අන්න අවබෝධ වෙනවා මිනිස්සුන්ට. ඒකයි යොතන තියෙන ප්‍රශ්නේ. ජරා මරණය කියන එක හිමීට සිද්ධ වෙනකොට අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රඥාව වර්ධනය කරගන්න ඕනේ මේ ජරා මරණය වේගෙන් දකින්න. දැන් අර තිබිච්ච දේමනේ. ඉතින් ඒ ගෑණිගේ පණෙන් මොන හරි වැඩක් ගත්තද කවුරු හරි? ඔය කහවණු 10000ක් දීලා අරගෙන ගියේ ඒ ගෑණිගේ පණද? නැත්තම් ඇඟද? ඔබ දන්නවනේ උත්තරේ. ඒ ගෑණිගේ ඇඟනේ අරගෙන ගියේ. පණ අරගෙන ගියේ නෑනේ. දැන් ඉතින් පණ නෑ කොහොමත් ඒකෙන් වැඩක් තිබ්බේ නෑනේ.
නේද? ඇඟනේ උමනා වෙලා තිබ්බ හැමෝටම. දැන් මොකද උනේ? දැන් ඉතින් පණ කොහොමද ගිහිල්ලා? ඇඟ තියෙනවා. තාම නරක් වෙලත් නැහැ. නැත්තම් කවුරු හරි තර්කයක් ගොඩනගයි ඒක නරක් වෙලානේ. නරක් වුණාම ඕනේ නැහැ තමයි කියලා. දැන් තාම හරියට නරක් වෙලත් නැහැ. පොඩ්ඩක් ඉතින් එහෙම මෙහෙන් ඉදිමිලා. ඉතින් ඒ කාලේ ඉතින් හොඳට මස් තිනවනම් කැමතිනේ. නේද? ඒවනේ වැඩිපුර දෙන්නේ. 10000ක් දුන්නේ ඒක නැත්තම් 5000ක් දීලා අරයි යනවනේ. දැන් මොකද උනේ? 5000ටත් නැහැ කවුරුත්. කහවණු 100යි. අන්න වටිනකම බහින හැටි. ඇයි වටිනකම බහින්නේ? කුණු වෙලා හින්දා නෙමෙයි. තාම කුණු වෙලා නැහැ. පණ නැති හින්දාත් නෙමෙයි. ඒ කාලේ ඔය ගෑනට සිහිය නැතුව හිටියන. දැන් ඒ ගෑණි පාරේ වැහැල්ලා ඉන්න සිහිය නැහැ. දැන් මොකද වෙන්නේ? අරගෙන දුවයිනේ. සිහිය එන්නේ ඉස්සෙල්ලා අරගෙන දුවන්න ඕනේ කියලා. කියලා තව වෙලෙන් දෙකට එහෙම වුණොත් එහෙම අරගෙන දුවලා ඌ හොඳට සල්ලි තම්බු කරගනි. අර ගෑනට සිහිය එනකොට. හවුද නැද්ද? ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පණේ වැදගත්කමක් තිබුණ නැහැ කොහොමදවත්. එහෙම නේද? මේ කියන්නේ හොඳට ගැඹුරෙන් හිතන්න. ගැඹුරෙන්ම හිතන්න පුළුවන් හොඳම ගැඹුරෙන් හිතලා අවබෝධ කරගන්න. දැන් ඊට පස්සේ මොකද උනේ? කහවණු 100ටත් නැහැ කවුරු. 10ට බැස්සා. 10යි. ඒත් නැහැ. නිකන් දෙනවා කිව්වා. ඒත් නැහැ. රජ වාසල ගානේ ගෙදරට ගිහින් දෙනවා කිව්වා. ප්‍රවාහනයත් නොමිලේ. ඒත් නැහැ කවුරුත්. අන්න ඒ වෙලාවේ බුදුහාඳුර අර මහානට කියනවා. අර භික්ෂුන් වහන්සේට කියනවා. දැන් මොකද හිතෙන්නේ? එහෙනම් උන්වහන්සේ එතන කිව්වේ මොකද්ද? මේ ලෝකේ තියෙන වස්තු ජරා මරණයට අයිති. ඕන් ওই ජරා මරණයට අයිති වස්තුන් ඒ කාන්තෙන්ම දුක ගේන්නේ. ජරා මරණයට අයිති ජරා මරණය කියන එක අඳුනගත්තා නම් පින්වතුනි මේ ලෝකේ තියෙන වස්තුන්ට ඇලෙන්නේ නැහැ. අනිසිතාවය අවබෝධ කරගත්තා නම් මේ ලෝකේ කිසි වස්තුවක් නිසි නැහැ. අනිසි. Taman කැමති ලෙස නෙමෙයි වෙන්නේ. වෙනත් විදිහකටමයි වෙන්නේ. මොකද්ද වෙනත් විදිහ? Taman අකමැති විදිහ. ජරා මරණයටපත් වෙන විදිහ. මං කියවනේ කවුරුත් මෙතන කැමති නැහැනේ ජරා මරණයටපත් වෙන්න. ජරා මරණ දැන් Tamanගේ දරුවා ජරා මරණයටපත් වෙනවට කැමතිද කවුරුත්? නැහැ. ඒක නිසා හිතන් ඉන්නේ මොකද්ද හැමතිස්සෙම? ජරා මරණයටපත් නොවේවා කියන හැඟීමෙන් ඉන්නේ. ඒක තමයි නිසි විදිය හිතාගෙන ඉන්නේ. නමුත් අනිසි විදිය මොකද්ද? අනික් විදියම තමයි. අනික් විදිය මොකද්ද? ජරා මරණයටපත් වෙන විදිය. එහෙනම් ඔබට දැන් තේරෙන්නේ නැද්ද පින්වතුනි? ඔබ කාමයෙන් දැවෙනව නම් ඇටසැකිල්ලක් දිහා බලාගෙන අට්ටි කියකින්වට වඩා මේ ලෝකේ තියෙන වස්තුන්ගේ ජරා මරණ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ජරා මරණය අවබෝධ කළා නම් වේගෙන් ප්‍රඥාව දියුණු කරගෙන මේ ජරා මරණික ස්වභාවයේ වේගෙන් දකින්න පුළුවන් නම් Tamanට වේගෙන් දකින්න පුළුවන් නම් ජරා මරණික ස්වභාවය Tamanට ඔය කියන වස්තුන්ගේ අයිතියක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවද? මහා ආසාවක් හිතෙනවද? තමන්ගේ ශරීරයේ තියෙන ජරා මරණික ස්වභාවය තමන්ට අවබෝධ වුණා නම් ආයි පිංගුතුනි මේ ශරීරයක් ඉල්ලනවද? අපි හිතමුකෝ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවයි කියලා. අපි හිතමුකෝ දැන් මේ හරියෙන් පැහැදිලිව කියන්න ඕනේ. නැත්තම් එහෙම කවුරු හරි කියයි බණ කියද්දි කිව්වා කියලා දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. එහෙම තමයි. සමහර අය කියනවලු මං හාමුදුරන්ට විරුද්ධව කතා කරනවා කියලා. මම එක බණකවත් හාමුදුරන්ට විරුද්ධව කතා කරලා තියෙනවද? ඔබ එක බණකවත් අහලා තියනවාද මේ පහුගිය කාලේ මේ ත්‍රිපිටකය රැකගන්න හිටපු හාමුදුරුවන්ට පින් දෙන කවුරුත් කිසිම කෙනෙක්? එහෙම කරන්නේත් අපි විතරයි. සමහරු කියනවලු අපි හාමුදුරුවන්ට විරුද්ධව කතා කරනවා කියලා. ඇයි ඒ? ඇහිච්ච කොනකින් කොහෙන් හරි අල්ලගෙන. ඒක නිසා මේවා කියනකොට දෙපාර තුන් පාර කියනු නෑ. නිදාගෙන ඉඳලා කවුරු හරි එහෙම දැන් ඔය මේ විද්‍යුත් ජාල හරහා බනහන අයට එකපාර නිින්ද කියලා එකපාරට අහැරුණොත් එහෙම එතකොට දෙවියන් වහන්සේ ඉන්නවා කිව්වා කියලා කියයි. ඊට පස්සේ කියයි මේ බුදුදහම විනාශ කරනවා මෙන්න දෙවියන් වහන්සේ ඉන්නවා කියනවා දෙවියන් මේ කියලා නේ. එහෙම වෙනවා. ඉතින් ඕව අපිට නවත්තන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? මේ මනුස්සයන් නින්දන එක අපිට නවත්තන්න පුළුවන් නේද? එතකොට පින්වතුනි අපි හිතමුකෝ දැන් දෙවියන් වහන්සේ ඉන්නවා. ඉඳලා දැන් ඔබට කියනවා ඇඟ තෝරගන්න කියලා Tamanට ඕන. ඇඟ තෝරගන්න කියලා කියනවා. ඒවේ බෝඩ් ගහලා තියෙනවා. දවසෙන් කුණු වේ. දැන් මේ අවබෝධ කරගන්න ලේසි දේවල් මම මේ ඔබට කියන්නේ. දෙවෙනි එක ගහලා තියෙනවා. 7 දවසෙන් කුණු වේ. දැන් ඔබ ඇවිල්ලා ගන්ධබ්බයා වගේ ඇවිල්ලා දැන් ඔබ ඉන්නවා. දැන් අපි එහෙම අපි ඉමේජින් කරමුකෝ මේ කියන සිද්ධිය. එතකොට ඔබට තේරෙයි ඔබ මොකද්ද මේ කරන්නේ සහ මොකද්ද මේ தත්ත්වය කියන එක. මේක අවබෝධ කරන්න. අවබෝධය තමයි වැදගත්. වෙන කිසි දෙයක් නෙමෙයි. අවබෝධයයි වැදගත්. තව එක ගහලා තියෙනවා අවුරුද්දයි. තව එක ගහලා තියෙනවා අවුරුදු 10යි, තව එක ගහලා තියෙනවා අවුරුදු 100යි, තව එක ගහලා තියෙනවා අවුරුදු 1000යි.
දැන් මෙතන ඉන්න මිනිස්සයා මොකද්ද තෝරගන්නේ? 1000ක. ඇයි ඒ මිනිස්සයාට අවබෝධයක් තියෙනවා ජරා මරණයට එනේව නම් මට එපා කියලා. ඇයි ජරා මරණික නම් මට එපා. මං කැමති නැහැ. මං ආස නැහැ. එහෙනම් මේ ආසාවට හේතුව මොකද්ද? ජරා මරණ බව දන්නේ නැති එක. යම් දවසක ජරා මරණ බව දැනගත්තා නම් ඔය කියන ආසාවල් මක් වෙලා යනවද? නැති වෙලා යනවා. එහෙනම් බුදුදහමේ හරය වශයෙන් ගන්න මොකද්ද? ඕන් ඔය ජරා මරණික ස්වභාවය දකින්න. ඒ දකින්න අතෑරෙනවා. දකින්න අතෑරෙනවා. ප්‍රාණඝාතය අතෑරෙන්නේ කොහොමද? ප්‍රාණඝාත කළේ ඇයි? මොනවාරි දෙයක් ලබන්න නෙමෙයිද? මොනවාරි දෙයක් ලබන්න නෙමෙයිද ප්‍රාණඝාත කරන්නේ? නැත්තම් පින්වතුනි ඔය කියන ඒවා මේ ලෝකේ නැහැ. මොනවාරි දෙයක් ලබන්න තමයි ප්‍රාණඝාත කරන්නේ. හොරකම කරන්නේ. කාමයේ වර්ධව හැසිරෙන්නේ. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, ලෝභකම් කරන්නේ, ද්වේෂකම් කරන්නේ, මෝහකම් කරන්නේ මොනවාරි ලබන්න. වෙන දෙයකට නෙමෙයි. එහෙනම් මොනවාරි ලබන්නේ ඇයි? ඒ ලබන දේ වටිනකමක් තියෙන නිසා නේද? හවුද නැද්ද? යම් දවසක වටිනකම නැති වුණා බාගෙට වටිනකම නැති වෙද්දී බාගෙට මරණ ස්වභාවය නැති වෙනවා. තව කෙනෙක් ප්‍රාණඝාතීය ස්වභාවය කොතරම් නැති වෙනවද? බාගෙට නැති වෙනවා. 3 කාලක් නැති වුණා නම් ප්‍රාණඝාතීය ස්වභාවය කොතරක් නැති වෙනවද? 3 කාලක් නැති වෙනවා. හොඳටම අන්ධ වෙලා හිටියනම් ඒකෙන් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයන්වත් Taman අතින් මැරෙන්න පුළුවන්. හවුද නැද්ද? කවුද? බුදුහාමුදුරු මරන්න බෑ. කරන්න පුළුවන් උපරිම මේ ලේ හොල්ලන එකනේ. ඒක කරන්න පුළුවන්. රහතන් වහන්සේ මරන්න පුළුවන්. අම්මා මරන්න පුළුවන්, තාත්තා මරන්න පුළුවන්, සංඝ වේදයක් කරන්න පුළුවන්. සංඝ වේදේ පොඩ්ඩක් පැත්තකට දාන්නකො. අර 4 කරනවා නේද? දැඩි අන්ධභාවයකින් හිටියනම් මේ ලෝකේ තියෙන වස්තු පුදුම ආසයි මේ වස්තු හරිම සාරයි කියලා හිතාගෙන හිටියන. හවුද නැද්ද? ඔන්න ඔහම හිතන් ඉන්න කෙනෙක් ජරා මරණික ස්වභාවයේ යම් ප්‍රමාණයකට අවබෝධ කළා. ඒ ජරා මරණික ස්වභාවයේ යම් ප්‍රමාණයකට අවබෝධ වෙද්දී මොකද වෙන්නේ? ඕන්න දැන් ටිකක් අතෑරුණා. ඒ ටික අතෑරුණා කියලා කියන්නේ දැන් මොකද? දැන් කවදාක්වත් එයාටින් බුදුන් ඇඟේ ලේසල වෙන්නේ නැහැ. අම්මා මැරෙන්නේ නැහැ, තාත්තා මැරෙන්නේ නැහැ. රහතන් වහන්සේ මැරෙන්නේ නැහැ, සංඝ බේද වෙන්නේ නැහැ. අන්නේ උත්තමයට කියනවා සෝවාන් කියලා. ආයි දැන් මොකද කරන්නේ? තව අවබෝධ කරනවා මොකද්ද? ජරා මරණික ස්වභාවය. තව අවබෝධ කරගෙන යද්දි තව තැනක් එනවා. අන්න තව ටිකක් සැලිලා ගියා. තව ටිකක් හැලුණා. ජරා මරණික ස්වභාවය තව ටිකක් අවබෝධ වුණා. දැන් මොකද වෙන්නේ? දැන් මේ කාම ලෝකේ එයා කැමති දේවල් අතහැරිලා ගියා යාට. අන්න යාට කියනවා අනාගාමී කියලා. තව ටිකක් ජරා මරණික ස්වභාවය අවබෝධ කරනවා. අවබෝධ කළාම රූප ලෝකේ අරූප ලෝකේ ටිකක් නැති වෙලා මානය කියන එකත් නැති වෙලා ගිහිල්ලා අරහත්ත්වයටපත් වුණා. දැන් ආයි උන්වහන්සේ යටින් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, ඒක තමයි මං අනිච්ච දුක්ඛ අනාත්ත ගැන කතා කරද්දී ගොඩාක් අයට හිතුන දේ තමයි මොකද්ද? හැමදාම එකම බණනේ කියන්නේ කියලා. දැන් මම අද බණ වෙනස් කළා. අනිච්ච කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව මම ජරා මරණය කියන එක පාවිච්චි කළා. අලුත් බණක් නේද කිව්වේ? නමුත් කියලා තියෙන්නේ මොකක්ද අන්තිමට? අනිච්ච දුක්ඛ අනාත්තම තමයි. එහෙම නැත්නම් මම බයිලා කියන්න ඕනේ මෙතන ඉතින්. බණ වෙනස් කරන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට දුන්න තෑග්ග දායාදේ තමයි මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. ඔය අනිසි භාවයේ තමයි ජරා මරණික ස්වභාවය. ඔය ජරා මරණික ස්වභාවය නිසා තමයි මේ ජරා මරණික ස්වභාවය තමයි අනිසි කියලා කියන්නේ. අනිච්ච කියලා කියන්නේ. තමන්ගේ කැමති ලෙස නැතිවීම කියන්නේ මොකද්ද? කැමති දේ තමයි ජරා මරණයෙන් නැතුව ඉන්න එක. නමුත් ඇත්තටම වෙන දේ තමයි ජරා මරණයටපත් වෙන එක. එහෙනම් මේ ලෝකේ කිසි දෙයක් නිසිද? නිසි ලෙස පවතිනවද? නැහැ. හැමතිස්සෙම අනිසි දෙයක්මයි වෙන්නේ. නිසි දෙයක්මයි පතන්නේ, අනිසි දෙයක්මයි වෙන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අනිච්චයි. මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අනිච්ච නිසා මේ ලෝකේ හැම ජරා මරණයක් තියෙනවා නම් වස්තුවකට පින්වතුනි ඒ වස්තුව තුල දුක උපදිනවද නැද්ද? උපදිනවද නැද්ද? උපදිනවා. ජරා මරණය තමයි දුකට හේතුව. දැන් වැරදියට ගන්න එපා. බුදුහාමුදුරුවෝ දුකට හේතුව කියලා තියෙන්නේ මේ තණ්හාවනේ කියලා. දුක ඇති වෙන්නේ මොකක් නිසාද?
ජරා මරණය නිසා. ජරා මරණයට පත් වෙනකොට තමයි දුක එන්නේ. ඉතින් ජරා මේ ඔය තණ්හාව කියලා කියන්නේ දුකට තියෙන මූලම හේතුව. ඒකට අමතරව තව හේතු තියෙනවා 10 ගාණක් දුකට. තමන්ගේ දරුවා දුකක් නෙමෙයිද? දුක. ඉතින් තණ්හාවයි දුක දරුවනේ දුක. හවුද නැද්ද? තණ්හාව කියලා කියන්නේ පින්වතුනි මුලම තියෙන එකක්. ඒක මහා ඒ තණ්හාව තුල තමයි අර ඔක්කොම බැඳිලා තියෙන්නේ. නමුත් අපිට කියන්න පුළුවන් අර විදිහට. මොකද්ද? ජරා මරණය දුකට හේතුව. දුක ඇති උනේ මොකක් නිසාද? ජරා මරණය. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මෙන්න දුක කියන එක ඇති වුණා. මොකක් නිසාද? ඕන් ඔය ජරා මරණය නිසා. ජරා මරණය ඇති උනේ ඇයි? ඔන්න එනවා පස්සට. ජරා මරණය ඇති උනේ ඇයි? ඉපදිච්ච නිසා. උපදීම නිසා. උපදීම කියන එක ඇති උනේ ඇයි? භවය නිසා. භවය ඇති උනේ ඇයි? උපාදානය නිසා. ආදි වශයෙන් යනවා. එහෙනම් දැන් ජරා මරණ නිසා නේද දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබට ඇත්තටම කිසි මොකක් හරි දෙයක් නිසා දුකයි නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒ දේ තුල තියෙන ජරා මරණික ස්වභාවය අවබෝධ කරගන්න. මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ කියලා කෝටි වාරයක් ජීවන් කළත් ලංකාවේ තියෙන ඔක්කොම පන්සල් වල සිල් සමාදන් වෙලා ඒ පන්සල් වල තියෙන බෝධි ප්‍රාකාර වටේ ඇවිද ගියත් මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ කිය කවදාක්වත් ඔබට මම මේ කියපු ටික තේරෙයිද? මේ ලෝකේ තියෙන එකම එක දෙයක් තියෙනවා ජරා මරණික ස්වභාවයක්. ඔන්නෝක සිහි කරන්න ඉන්න ගම. එක මොහොතක්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ එක මොහොතක් සිහි කරන්න. සංඝයා වහන්සේලා උදෙසා මහා ආරාමයක් කළාටත් වඩා පිනක් සිද්ධ වෙනවා කියලා. ඇයි එක මොහොතක් කරන්න? උදේට පුරුද්දක් විදියට එක විනාඩි 10ක් අරගෙන මෙන්න මේ භාවනාව කරන්න. එහෙනම් මේක භාවනාවක්ද භාවිතාවක්ද? භාවිතාවක්. ඒකයි උන්වහන්සේ කිව්වේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී. භාවිතා කරන්න. භාවිතා කරන්නේ කොහොමද? භාවිතා කරනවා. කොහොමද භාවිතා කරන්නේ? පාරේ යනකොට භාවිතා කරනවා. ඉඳගෙන ඉන්නකොට භාවිතා කරනවා. හිටගෙන ඉන්නකොට භාවිතා කරනවා. ඇවිදිනකොට භාවිතා කරනවා. සතපිලා ඉන්නකොට භාවිතා කරනවා. අත උස්සනකොට භාවිතා කරනවා. පය උස්සනකොට භාවිතා කරනවා. සිවුර නවද්දි භාවිතා කරනවා. වැසිකිළිට වෙලා ඉඳගෙන ඉද්දි භාවිතා කරනවා. පස්ත හොදද්දි භාවිතා කරනවා. ඔය තියන්නේ නේද? ඕක කොහෙද කිව්වේ? ඔය මම මොකක තියෙනවද කිව්වේ? කායානුපස්සනාව අහලා තියෙනව නේද? ගතේ ඩිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නී භාවේන සම්පජානකාරී හෝති. නේද? ආදි වශයෙන් ඔය කියන්නේ නේද? එහෙනම් දැන් මොකද්ද සම්පජානකාරී හෝති වෙන්න කිව්වේ? ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා. නැගින්නකොට හිට ගන්නවා බලන්න මොනතරම් මුලාවකට දාලාද කියලා අපේ මේ අහිංසක උපාසකම්මලා උපාසක මහත්වරු. ඔබ මම මේ කියන එක පිළිගන්න එපා කියූ පමණින්. හැබැයි මං මේ හදලා කියනව එහෙම නෙමෙයි. ත්‍රිපිටකයේ තුල තියෙන සූත්‍ර අවබෝධයෙන් කතා කරනවා. මං ඔබට කාරණාවක් කියන්න. මේක සතියක් කළා ඇවිල්ලා මට ප්‍රතිඵල කියන්න. මොකද්ද දන්නවද කරන්න ඕනේ? ඇවිදිනකොට ඇවිදිනවා කියලා මෙනෙහි කරන්න. ඉඳ ගන්නකොට ඉඳ ගත්තා. දැන් ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න. දැන් කායානුපස්සනාව කියන මහා හරවත් ධම් දේශනාව අද හරවගෙන තියෙන උතන්ට නේද? වේදනාවක් දැනනකොට මොකද්ද? කකුල රිදෙනවා. දැන් අත රිදෙනවා. සනීපයක් දැනෙනවා. කන රිදෙනවා. ඔන්න කායානුපස්සනාව. දැන් උතන්ට නැඹුරු වුණාම ඉතින් නිවන වැහෙන එක අහන්න දෙයක්ද? එහෙනම් දැන් ඔබ කායානුපස්සනාව වඩද්දි මොකද්ද කරන්න ඕනේ? දැන් මූලිකම දෙයක් අවබෝධ කරගත්තනේ මොකද්ද? මේ ලෝකයේ තියෙන ජරා මරණික ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය ජරා මරණික ස්වභාවයෙන් යම් මොහොතක ඔබ නිදහස් වුණා නම්, ඒ කියන්නේ මේ ජරා මරණික ස්වභාවය අවබෝධ කළා නම්, ඒ අවබෝධය තුලින් Tamanට අතහැරෙන්න ඕන දේවල් සියල්ල අතහැරිලා යනවා. තමන්ට පිට වෙලා යන මල මුත්‍ර ජරා මරණිට අයිති කියලා දන්නව නේද හොඳට? දන්නවද නැද්ද? ජරා මරණික ස්වභාවයක් බව දන්නවනේ හොඳට. ඒක නිසා නේද අතහැරලා දාන්නේ ඔක. හවුද නැද්ද? ඔබ හිතලා බලන්න.
ඇයි? ජරා මරණික ස්වභාවයක් තියෙන බව දන්න නිසා තමයි පින්වතුනි ඒක ගැන ආසාවක් නැත්තේ. මේක කුණු වෙලා යන වස්තුවක් කියලා දන්න නිසා. ඇපල් ගෙඩියක් ගෙදරට ගෙනහල්ලා තියාගෙන ඉන්නවා කුණු වෙනකන්. හැබැයි කුණු වුණාට පස්සේ ඕක තවත් තියාගෙන ඉන්නවද? නැහැ, වීසි කරනවා. හවුද නැද්ද? හැබැයි කුණු වෙන්න ඉස්සෙල්ලා දවසෙත් ඔය ගෙදර තියන් හිටියා නේද? ඇයි? තවත් වටිනකමක් තියෙනවා. ඒ වටිනකම තියනකන් තියන් ඉන්නවා. ළමයෙක්යි ලෝකෙට නිකන් පිහියෙන් කොටලා ගියොත් ළමයෝ අපරාධ කරන්න එපා. අපරාධය ඇපල් ගෙඩිය. නිකන් විනාශ කරනවා. කුණු වුණාට පස්සේ පොඩි එකා දන්නේ නැහැ. ඇවිල්ලා මට ඕනේ මේක ඉබිනෝ මට ඕනේ කියලා සාක්කුවේ දාගත්තොත් එහෙම ආයි ගියා ළමයෝ. ඔය ජරාව වීසි කරනවා. කියනවද නැද්ද? ඔන්න තමන්ගේ ජීවිතය තුලින් නිවන් දකින්න එක අවබෝධ කරන්න. මහා මේ ආරණ්‍ය ගත වෙන්න ඕනද නිවන් දකින්න අවබෝධ කරන්න. රුක්ෂ මූල ගත වෙන්න ඕනද නිවන් දකින්න එක අවබෝධ කරන්න. නිවන් දකින්නේ තමන් තුලනේ. තමන්ට වෙන දේවල් කියන දේවල් තුල නේද නිවන කියන එක තියෙන්නේ. යම් දවසක තමන්ට අවබෝධ වුණා නම් මේ ලෝකේ තියෙන වස්තු කිසි දෙයක් නැහැ ජරා මරණික ස්වභාවයෙන් නිදහස් වෙච්ච. මේ සියලුම දේ ජරා මරණයට අයිති කියලා සියලුම දේ කෙරෙහි තියෙන චන්දරාගය දුර වෙලා ගියා. උත්තරීතර අරහත් වේ ලැබුවා. ආයි ලබන්න දේවල් ආයි දකින්න කියලා දෙයක් මේ ලෝකේ නැහැ තමන්ට. ඒ කියන්නේ ඇස්පොට්ට වෙනව නෙමෙයි. ආයතන විහි වෙන්නේ ආයි. ආයතන කියන්නේ ආයස්ථාන. එකතු කරනවා. කොහෙට අරයි යන්නද? කොහෙට අරයි යන්නද එකතු කරන්නේ? ඊළඟ එකට අරයි යන්න. ඊළඟ එකට අරයි යන්න එකතු කරන තැනට තමයි ආයස්ථානය කියලා කියන්නේ. ඔය ආයතන 6 කියන එක ආයි බිහි වෙන්නේ නැහැ. සලායතන කියලා ඔබ අහලා ඇති. රහතන් වහන්සේට ආයතන 6 බිහි වෙන්නේ නැහැ. ඔන්න අවබෝධ කරගන්න. දැන් එහෙනම් පින්වතුනි ඔබ මෙන්න මේ දේ හොඳ ආකාරව ඔළුවේ තියාගන්න. මොකද්ද? මේ ලෝකේ නිවන් දකින්නවා නම් ඔබට නිවන් දකින්නවා නම් දෙවි කෙනෙකුට නිවන් දකින්නවා නම් බ්‍රහ්මයෙකුට අවබෝධ කරන්න තියෙන එකම එකයි. මොකද්ද? ජරා මරණික ස්වභාවය. එහෙම නැත්නම් ඒ ජරා මරණික ස්වභාවයේ වටේ බුද්ධ චරිතය කියලා එකක් නිර්මාණය වුණා. ඒ බුද්ධ චරිතය කියන එක වටේට නිර්මාණය වුණා බෞද්ධ සංස්කෘතිය කියලා එකක්. හැබැයි හරය තියෙන්නේ මෙන්න මේ ගානට. බුද්ධ චරිතය කියන එක ගත්තාම එතන අර කියවිච්ච කතා අර බමුණට කියපු ටික මේ බමුණට කියපු ටික මෙයාට කියපු ටික දෙවියෝ ඇවිල්ලා ඒ ටික කරපු ටික ඒ ඔක්කොම එකතු වුණාම සාගරයක් වුණා. ඒිට වටේට තව කට්ටිය එකතු වෙලා හදාගත්ත එකක් තියෙනවා මොකද්ද? බෞද්ධ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් බෞද්ධ සංස්කෘතිය කියලා. වෙසක් කුඩු හදන්න ඕනේ, දන්සල් දෙන්න ඕනේ, පොතරම් ගහන්න ඕනේ ආදී වශයෙන් දේවල්. ඒ ටික හදාගත්ත තව වටයක් ආවා. දැන් ඉතින් මහා මෙරක් වගේ තමයි මේ ටික ඔක්කොම. හැබැයි ඕක ඇතුලේ තමයි තියෙන සාරය. මොකද්ද සාරය? අනිසි, නිසි නෑ. තමන්ගේ වසඟේ පවතින්නේ නෑ. ජරා මරණයටමයි යන්නේ. ජරා මරණයටමයි යන්නේ. මම ඔබට දවසක කියලා දෙන්නම් ඔය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ඔය හැමෝම කියන එකේ තේරුම මොකද්ද කියලා. එතකොට පින්වතුනි දැන් ඔබ හොඳ ආකාරවම තේරුම් ගන්න මෙන්න මේ දේ. මෙන්න මෙතන සාරය කියලා එකක් තියෙනවා. මේ සාරය කියන දේ අවබෝධ කරන්න. ඒක අවබෝධ කරන්න අමාරු නැහැ. ඒකයි මම කියන්නේ. හැබැයි ඔය සාරයට අමතරව අල්ලගත්තොත් එහෙම බුද්ධ චරිතයේ ටිකයි. එතනින් එහාට දැන් ඇත්තටම දැන් මම මේ අපේ මේ මහත්තුරුත් එක කිව්වේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙකුට හිතෙන්න පුළුවන් මේ දේ. මොකද්ද? අපි බණ කතා කරද්දී හැමදාම ටිකක් එකම දේ වගේ නේද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ හිතෙන එකට දොස් කියනවා එහෙම නෙමෙයි. එහෙම හිතෙන්න පුළුවන්. ඒ අහුවෙන ටික නිසානේ. දැන් මම ඔය අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් කරලා දෙන හිතන්නක මම ගත්තා කියලා වෙස්සන්තර ජාතකය. මම ඊළඟ දවසේ වෙස්සන්තර ජාතකය කියන්නේ නැතුව අර ටික ඔක්කොම කියනවා. හැබැයි මම වෙස්සන්තර ජාතකය කියන්නේ නැතුව මම සස ජාතකය ගැන කියනවා. හැබැයි එදාට කියයිද එකම ටික කිව්වා කියලා. නෑ. ඇයි? මිනිස්සයාට අහුවෙන්නේ මොකද්ද? අර ටික. අර සාරයේ වටේට තියෙන ටික තියෙනවනේ. ඒ ටික තමයි රහ. ඒකයි බුද්ධ චරිතයේ වටේ තියෙන ටික හරි රහයි. ඔළුවට බරක් නැහැනේ. බුදුහාමුදුරුවෝ දෙවිවරු වඩිනවා. බුදුහාමුදුරන්ට වඳිනවා. පැත්තක ඉන්නවා. ඕවා කියද්දි මට පේනවා ඇස් බබලනවා. හරි ආසාවෙන් අහගෙන ඉන්නේ. එක පාට මං ඇතුළට ඇවිල්ලා කිව්වොත් අනිච්ච දුක්ඛ අනාත්ම. එතකොට අර ඇස් මට පේනවා ටික ටික පිය වෙනවා. ඉන්ට්‍රස්ට් එක නෑ එච්චර. ඒකයි පින්වත්නි මෙතන තියෙන ගැටලුව. මේ සාරයේ මැද්දේ තියාගෙන මේ වටේ තියෙන ටික හරි රසයි. ඒ රසය තමයි විඳින්නේ ගොඩාක් උදවිය දහම් අහන්න ඇවිල්ලා.
ඒක නිසා තමයි අපේ ගොඩාක් මහා තෙරවරු දැන් ඉන්න. උන්වහන්සේලා ධර්මයේ දන්නේ නැතුව එහෙම නෙමෙයි. උන්වහන්සේලා ධර්මයේ දන්නවා. මොකද වෙන්නේ? ඕනේ දේ දෙනවා. ඇයි? සංවිධානය ලොකු කරගන්න ඕනේනේ. ඒක ඉතින් එකිනෙකාට තියෙන ආසාවල්. සංවිධානය මක් කරගන්න ඕනේද? ලොකු කරගන්න ඕනේ. ඒක නිසා මිනිස්සු ඉල්ලන දේ දෙනවා. අපේ මේ මහත්තුරුත් මට මේක කියනවා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ සංවිධාන ලොකු කරන්න නෙමෙයි. මොකද එහෙම සංවිධානයක් නැහැනේ. ඒගොල්ලෝ කියන එකෙත් ඇත්තක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා දැන් මිනිස්සුන්ට මේක මෙහෙම හිතුනොත් එකම බන්නේ කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මෝඩකමට මිනිස්සු නෑවිත් ඉඳී. ඒක නිසා අපි පොඩ්ඩක් වෙනස් කරලා මාත්‍රිකාවක් එහෙම දාලා ඒ මාත්‍රිකාව ගැන කතා කරනවා කියලා අපි වැඩ කරමු කියලා. ඉතින් මම එකඟයි. ඇයි? අර මිනිස්සුયો ගැන තියෙන අනුකම්පාවෙන්. කවුරු හරි තීරණයක් ගත්තොත් එහෙම නෑ මම බනහන්න යන්නේ නැහැ හැමදාම එකම කියන අනිත් දුකානත් එක කිකින්න මොන මගුලක් කියලාද මන්ද? ආදි වශයෙන් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? පවුනේ මිනිස්සයා නිවන වහ ගන්නවනේ. එතනින් එහාට ආයෙ දස අකුසලයට යන්නේ. දැන් මේ ටික ටික මේ ඇද්දගෙන එන්නේ. තමන්ව ඇද්දගෙන එන්නේ. නිවන් දකින්න අර පෙර පින තියන අය ආසාවෙන් එනවා ඇඟිලි ගැනගෙන ඉන්න කවද්ද ඊළඟ බන තියෙන්නේ කවද්ද? ආදි වශයෙන්. අනිත් අය ඉතින් කල්යාණ මිත්‍රයා කතා කරන නිසා එනවා. ඒකයි තියෙන්නේ. මම මෙතන මේ කාටවත් පහර ගහනව එහෙම නෙමෙයි. මේ අහගෙන ඉන්න කාටවත් පහර ගහනව නෙමෙයි. කවුරු හරි කෙනෙක් එහෙම මතයක් ඉදිරිපත් කළා නම් ඒක ඇත්ත. මම ඒ ඉදිරිපත් කරාට එහෙම පහර ගහනව නෙමෙයි. නමුත් අනුකම්පා සහගතව තමයි මම එතුමාලට කිව්වේ කමක් නැහැ. වෙනස් කරන්න. මම එක දෙයක් හිතාගත්තා. මොකද්ද? ඕන එකක් අහන්න. මට ඕනේ දේ මම කියනවා. මොකද්ද මට ඕනේ දේ? නුඹ නිවන් දකින්න ඕනේ දේ තමයි මට ඕනේ. නුඹ දෙවි කෙනෙක් ඇහුවත් මම දෙවියන්ගේ ලස්සන කතාව කියලා ඉවරලා මම දෙවියන්ගේ ජරා මරණයෙන් තමයි මේක ඉවර කරන්නේ. භූතයා ගැන ඇහුවත් දාන දෙන හැටි ඇහුවත් ඉවර කරන්නේ මොකෙන්ද? ජරා මරණයෙන්. ඇයි හේතුව? අර ළමයි බේත් බොන්න නැති වුනහම පෙනඩෝල් පෙත්ත තිත්ත වුනහම මොකද කරන්නේ? සීනි වල ගාලා කඩ දානවා බොන්න කියලා. හවුද නැද්ද? ආන් මේක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ අම්මලා? මේ බේත් බිව්ව නැත්තම් දරුවට අපහසුතාවයට පත් වෙලා දරුවා විනාශ වෙන නිසා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අපිද එසේ කරන්නෙමු. හැබැයි මේ කෙලවර වෙන්න ඕනේ ජරා මරණයෙන් තමයි. අද චචක්ක සූත්‍රයයි කතා කරන්න හිටියේ. චචක්ක සූත්‍රයේ මෙහි එක දවසක් කතා කළා. හැබැයි කතා කළේ චචක්ක සූත්‍රයේ එන ධර්ම කාරණා 6 ගැන විතරයි. එතනින් එහාට තියෙන දේවල් කතා කළේ නැහැ. මොකද අනිච්ච දුක්ඛ අනාත්ත හරියට අවබෝධ කරගන්න ඕනේ ওই සූත්‍ර ගැන යද්දී. ඒකෙත් තියෙනවා නේසෝ මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති කියලා. දැන් ඔකට හදාගෙන තියෙන්නේ මොකද්ද? මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. මගේ ආත්මය නෙමෙයි කියලා එකක් හදාගෙන තියෙනවා. මම නෙමෙයි, මගේ නෙමෙයි කමක් නැහැ. මොකද්ද මගේ ආත්මය නෙමෙයි කියන්නේ? ඒ උත්තරයක් තියනද මොකක් හරි? මොකද්ද ඔය ආත්මය? බුදුහාමුදුරුවෝ ආත්මයක් ගැන කතා කරනවා. හැබැයි ඒ කතා කළේ අර බමුණන්ගේ තියෙන ආත්ම ගැන නෙමෙයි. හැබැයි මෙතන කියන නමේසෝ අත්තාති කියන එක මේ අත්ත කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ වෙනස් දෙයක්. මම ත්‍රිපිටකයෙන් අරගෙන ඔබට print කරලා දීලා පෙන්නන්න. මෙන්න ත්‍රිපිටකයේ මෙන්න මෙතන මෙන්න පාලියෙන් තියෙන එක මෙන්න සිංහලෙන් තියෙන එක කියලා. එතකොට ඔබටම අවබෝධ වෙයි මේ අත්ත නමේසෝ අත්තාති මේ අත්ත නෑ කියලා කිව්වේ ආත්ම නොවේ ආත්ම කතාවක් නෙමෙයි කියලා. වැඩේ තියෙන්නේ මිනිස්සු පඬිත වුණාම මිනිස්සු වෙන්නේ තර්ක කරන්න. මිනිස්සු මෝහයෙන් මුලා වුණාම මිනිස්සු වෙන්නේ මොකද්ද? මම දන්නවා. මගේ ගුරුවරයා දන්නේ. ඊළඟට මම දන්නේ. උඹලා එකෙක්වත් දන්නේ නැහැ. අන්න එතකොට මිනිස්සු වෙන්නේ තර්ක කරන්න. තර්ක කරන්නේ නැතුව බොහොම යටහත් පහත්ව කතා කරා නම් මෙන්න මෙහෙම එකක් මේ අපි අහලා තියෙන්නේ මෙච්චරක. අනික් ගොඩාක් හාමුදුරුවෝ මෙහෙමනේ කියන්නේ. ඇයි ඔබතුමා නැත්තම් ඔබ වහන්සේ මෙහෙම කියන්නේ? අන්න හේතු සාධක සහිතව පෙන්වන්න පුළුවන්. කෙනෙක් තර්ක කරන්න આવොත් අයියෝ කොහේ තියෙන වෙලාවක්ද මේක එකත් එක තර්ක කරන්න. ඒ මොහොතේ මම මේ ධර්මය අහන්න එන කෙනෙකුට ධර්මයේ ටිකක් කියලා දෙනවනේ. හවුද නැද්ද? මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් මම තර්ක කරන්නේ නැහැ පින්වතුනි. ඒකට මට වෙලාවක් නැහැ.
හැබැයි මෙතන ඉන්න කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පැය 100ක් වුණත් මට වෙලාව තියෙනවා. ඒකයි ස්වභාවය. බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා අත්ත දීපා විහෙරත. අත්ත සරණ අනඤ්‍ය සරණ. මොකක්ද ඒ? එතන අත්ත කිව්වනේ. දැන් ඔය ආත්ම කියලා කිව්වේ මොකද්ද? අර අතීත මේ අර බමුණෝ ගෙන ආපු ආත්මය ගැනනේ ඔය දැන් හිතාගෙන ඉන්නේ. බමුණෝ කියපු ආත්මය මොකද්ද? එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේය. අන්න වේදගන්තවල ඔය කියන ආත්මය ගැන ඔය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ එන්නේ එකම එක්කෙනෙක් එන්නේ. ගෙයින් ගෙට මාරු වෙවි යන එක්කෙනෙක් වගේ. මේ ගෙදර කුලියට හිටියා. ඒක අනිත් ගෙදර කුලියට ගියා. ඒක එහෙම එන ආත්මයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. එහෙම එකක් ගැන බුදුහාමුදුරුවෝ කියන්න ගියේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ අත්ත කියලා පාවිච්චි කළා, ආත්මය කියලා එකක් පාවිච්චි කළා. මොකද්ද ඒ ආත්මය? බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු ආත්මය තමයි පින්වතුනි මේ ජීවිතය. අපි තාමත් ඒක පාවිච්චි කරනවා. අපි කියන්නේ ගිය ආත්මේ මම මොන වුණාද කියලා දන්නේ නැහැ කියලා. අපි ඒ පාවිච්චි කරන්නේ ආත්මය කියලා මොකටද? ඒ ජීවිත කාලයකට, ඒ කාල ප්‍රදේශයකට තමයි අපි මොකක් කියන්නේද? ආත්මය කියන්නේ. අර බමුණෝ කියපු ආත්මය නෙමෙයි.